ඔන් කරා. හරි අපේ සුහසත් ජනතාව අද රෙකෝඩින්ග්ස් බලන්න අපි සමහර දරුවන්ට එන්න වෙන්නේ නැහැ කියලා තිබ්බා. කමක් නැහැ මේ මට නැත්තම් මිස් වෙනවනේ ක්ලාස් එක මම ඒක නිසා. Yes. ඔබ සෙනර. good morning. හරිද? උත්තරේ එවන්න අපි අද ටර්ම් ටෙස්ට් පේපර් එක කරලා වායුගෝල ඉවර කරන්න යන්නේ. හරිද? සෙනුර. හරි. ක්‍රෂානුත් එනවා අද මාත් එක්ක හවස යන්න. ඔව්. හරි. ඔන්න යන්. එවන්න සෙනුර 1ද 2ද 3ද 4ද. ආලෝකේ ෂුවර්. හරිද? එනවාමයි. දර්පණ එනවාමයි. උත්තර දර්පණයකින් වස්තුවක් නිරීක්ෂණය කරාම මතකද වාහනවල පැති කණ්ණාඩි මතකයිනේ. එතකොට අපිට පෙනුනේ කොහොමද? සයිඩ් මිරර් එකෙන් බලනකොට වාහනේ පැති කණ්ණාඩි දැන් අද බලලා නැත්නම් බලන්න හරිද? වාහනේ පැති කණ්ණාඩියෙන් කොහොමද අපිට පෙනුනේ? කුඩාවටද? ඔව් කුඩාවට පෙනුනේ. වස්තු ප්‍රමාණයට සමානව පෙනුනද? නෑ. දර්පණයට ඉදිරියෙන් දැති උනේ. එහෙම දර්පණයට ඉදිරියෙන්ම ඇතුළතින් මේ අපිට පෙනුනේ. යට පැත්තටද වාහන පෙනුනේ නැහැ. හරිද? ඉදිරියෙන් නෙමෙයි දර්පණයේ ඇතුළතින් අපිට පේන්නේ අස්සේ තියනවා වගේ පේන්නේ. වස්තුවට වඩා කුඩාවට තමයි පෙනුනේ. අනේ හරි ලේසි නේද ක්‍රිෂාන්? හසලෙට 27 කියන්නේ හසලෙට පීනන්න පුළුවන් මේවල. හැබැයි අපි ලබන සතියේ පටන් ගමුද තුන්වෙනි වාරේ. ඔයාලා කියන්නේ ඔයාලට නිවාඩුවක් ඕන නම් නිවාඩුවක් දෙන්න පුළුවන්. ඊට පස්සේ තර්ඩ් ටර්ම් එක පටන් ගන්න. අද ඉතින් ඉවර කරනවා වැඩ ටික අපරාධේ නේද ලස්සන පාඩම. හරි වස්තුවට වඩා කුඩා යේ ඉස්සෙල්ලා මේව දක්ෂුන්ට ලකුණු දෙමු. මේ තමයි අපි ෂීට් එක කොහමද ෂීට් එකේ තත්ත්වේ. ඒක ක්ලෝස් වුණා. අපි සැලෙන්නේ නැහැ ක්‍රිෂාන් පටන් ගමු. මම ලස්සනට ඕපන් කරලා තිබ්බේ. ඒක හරිද? ටර්ම් එක පටන් ගමුද? ඔව් නේ රසාලි. පටන් ගමු. හරිද? ඔයාලා නිවාඩුවක් නම් කියන්න අපේ 6 සෙට් එක නිවාඩුවක් ඉල්ලුවා. ඒත් ඉල්ලුවේ කවදද දන්නවද 20 ගණන් වල එකක් ඉල්ලුවා. ඒ කියන්නේ වාර විභාග යන කාලේ නේ. අපි දෙන්න තමයි හිටිය එකක් බලමු. ඔයාලට මෙසේජ් එකක් දාන්නම්. ආයෙත් ඉතින් ලබන සතියේ ඉඳලා සාමාන්‍ය විදියට තියෙන්නේ මේ අද විතරයි අද හවස මම නැති නිසා ඒ ක්ලාස් එක මිස් කරන්න බැරි නිසා ක්ලාස් එක උඩින් දැම්මේ. හරිද? හරි අපේ හස්සෙලි තමයි ඉස්සෙල්ලම එව්වේ. හරි තියෙන අපේ ලස්සන ෂීට් එක. අපේ හස්සෙලි ඉන්නවනේ කොහොමද මේ හරි කියන්නේ අමින් මේ හරි 20000ක් දෙමු නේද අපි මේ ප්‍රශ්නේ. හරි ඊට පස්සේ ස්වේතා රසාලි ක්‍රිෂාන් හරි ස්වේතා හිටියානේ නෑනේ. හරි ඊට පස්සේ රසාලි හරි ක්‍රිෂාන් නම් හිටියානේ. හරි මතකයි ක්‍රිෂාන් අමින් ක්‍රිෂාන් ස්වේතාගේ ලකුණු දැම්මනේ මම. ඔව් හරි පෙරට යන්. ප්‍රශ්නයක් අහලම යන්නද? ඕ නේද ප්‍රශ්නේ කියන්නේ පිස්සුවක් නේද? හරි ඔයාලට එවන්න පුළුවන්. ඒක නම් මොන්ටිසෝරි එකක්. කෘත්‍රිම චන්ද්‍රිකා ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ මොකෙන්ද? අනේ ඒක 6 වසර ප්‍රශ්නයක්ද කියලා මම හිතන්නේ. කෘත්‍රිම චන්ද්‍රිකාවලට අවශ්‍ය ශක්තිය දෙන්නේ. ගායනීට ලින්ක් එක ඇවිල්ලා නැද්ද? මම මේ ප්‍රූෆ් එකටනේ දැම්මේ රසාල්. නැත්ද? මම දාලා තියෙනවා. රසාලේ ෆෝවර්ඩ් කරන්න මම දාන්නම් ගායනීට. නේද වෙන දේවල්? හරි කෘත්‍රිම චන්ද්‍රිකා අනිවාර්යයෙන්ම සෝලර් පැනල්ස් වලින්. හරි ඒක කලින් කියපු නිසා දන්නේ මම උදේම එව්වේ ඔයාලට නිවුස් එකේ යන්න ඕනේ නිසා. ඔව් ඊට පස්සේ few minutes more කියලා තෙව්වා නැත්තම් බැලුවේ නැතොත් එහෙම. අපි ගොඩක් දරු බලලා නෑ තාම. ඩිලිවර් වෙලත් නෑ මම පර්සනල් උත් මෙසේජ් කරා. හරි කෘත්‍රිම චන්ද්‍රිකා ක්‍රියාත්මක කරන්නේ සෝලර් පැනල්ස්. හරි ඉස්සෙල්ලාම එව්වේ අපේ හසලිද ඔයාලට මම මේක ගෲප් එකට දාන්නම් මොකද ලබන සතියේ එක්සෑම්ස් ලියන දරුවෝ ගොඩක් ඉන්නවා මේකේ වන්න හරිද ඔයාලා යන්න කලින් බලන්න අනේ ස්ක්‍රීන්ෂොට් එක ආවේ නැති
හරි මේ නතාරි උදේට බලන්න හරිද වාර්තා කරගන්න තියෙන්නේ. අසලි ස්වේතා ඔහාරා රසාලි ක්‍රිෂාන්. හරි. that is Saturday. අසලි ඊට පස්සේ අපේ ස්වේතා. හරි ඔහාරා රසාලි. හරි ඊට පස්සේ මම ශ්වේතාගේ ලකුණ දැම්මනේ. ක්‍රිෂාන්ගේ ලකුණ දැම්මනේ. හරි ඊට පස්සේ ටෝටල් එක බලමු නේද කොහොමද තත්ත්වය කියලා. යා බලලා නැද්ද තාම ඒකනේ වෙන දේවල් නේ අකිලු බලන්න අකිලුට නම් ආවනේ. හරි ඔන්න අපි එකක් බැලුවා අයියා වායුගෝලේ බලන්න යන්. එතකොට මම මේක ඔයාලට කියලා දුන්නා මතක තියාගන්න විදිය එච්චරයි අපි කතා කරේ ඔන්ලයින් එකේ ෆිසිකල් එකේ එකක් බලන්න බැරි වුණා. ඒ නිසා මම මුලින්ම මතක් කරන්න යන්න. හරිද? වායුගෝලයේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 700ක් යනකම් උඩට තියෙනවා. මේ තියෙන්නේ ඔයාලා දන්නද? දැන් අපි ඉන්නේ පරිවර්තී ගෝලයේනේ. ඒකට විතරයි වහින්නේ. ඒකට උඩින් වකිදු මෙහිම බලාකුළු ඉවරයි. වහින්නේ නැහැ. ගෙවල් ඕන්නේ නැහැ. අන්න ගයනිය ආවා කියපු ගමන්. හරි. වහින්නේ නැහැ. ආය අකුණු ගහන්නේ නැහැ. මුකුත් නැහැ. හුලං විතරයි තියෙන්නේ. හරිම ෂෝක් මේ වායුගෝලය. ඔන්න ඔක්කොම ඉගෙන ගන්න යන්නේ. ලස්සන ස්ටෝරීස් ටිකක් තියෙන ඔක්කොම බලමු. හරි. දැන් වායුගෝලේ ස්තර පහක් තියෙනවා. මම හරියටම ඉරි ගහලා වෙන් කරලා නැහැ. හැබැයි අපි තට්ටු පහක් කතා කරන්න යනවා. හරිද? දැන් මේ සම්පූර්ණයෙන්ම මේ වායු වලින් පිරිච්ච මේ අවකාශය අපි කියනවා වායුගෝලය ස්තර පහයි. මතකද මම කියලා දුන්නා පස්මත බහිරවයක්. මේක මතක තියාගන්න පුළුවන් පස්මත බහිරවයක්. මම ඒක ලියන්නම් ඔයාලා යාළුවන්ට කියලා දෙන්න. මම එදා කිව්වනේ අනිවාර්යෙන් යාළුවන්ට උදව් කරන්න මේ දන්නවද මේක මතක තියාගන්න හැටි කියලා. කියලා දෙන්න. හරිද? අනේ ඉංග්‍රීසි ෆොන්ට් එකේ නේ. මේක මතක තියාගන්න පුළුවන් පස්මත බහිරවයක්. දොන්ෂයා කරා. අයන්නේ පරිවර්තී ගෝලය. මොනක ආවද? ආවා. හරි. එතකොට මෙහෙම පස්මත බහිරවයා. හරිද? පස්මත බහිරවයා. කියලා මතක තියාගන්න පුළුවන්. හරි. යටම තියෙන අපි ඉන්නේ පරිවර්තී ගෝලයේ. ඕකේ තමයි වායු 75%ක්ම ඉන්නේ. වහින්නේ අකුණු ගහන්නේ ඔක්කොම ඕකේ. මෙතනින් උඩට ගියාට පස්සේ ස්තර ගෝලේ වහින්නෙත් නැහැ. මරුනේ. පස් අල්සයනස් පස් වම ස්තර ගෝලය. ඊළඟට මත මයන්නේ මධ්‍ය ගෝලය. තාප ගෝලය. පස් මත. හරිද? ඊට පස්සේ උඩට තියෙන්නේ බහිර්ගෝලය. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නේ වායුගෝලයේ ස්තර පහ. මම ටර්ම් ටෙස්ට් එකටත් දාලා තියෙන්නේ ගයිනි. good morning good morning. සෙනුන මාස්ක් එකක් දාලා මොකද සෙනුනට මාස්ක් දාන්න හිතුනේ. හරි. එතකොට දැන් මේකේ අයන්නේ තමයි අපිට ආවේ මේ පස්. උන් පුළුවන් නේ ඔයාලට. මේ කපාටින් දාමනේ. අයන්නේ පරිවර්තී. එකෙන් තර මයන්නේ මධ්‍ය තාප බහිරවයයකින් බහිර්ගෝලය. හරිද? පුලම්. මේ මතක තියාගන්න. එතකොට ඔයාලට ලේසි පස්මත බහිරවය. හරි. දැන් අපි බලන්න යනවා මේ එක එකක විස්තර. එච්චරයි තියෙන්නේ මේ පාඩම චූටි පාඩමක්. ඒ අතරේ අපි සම්පූර්ණ ටර්ම් ටෙස්ට් පේපර් එක අද ඩිස්කස් කරලා ඉවර කරන්න යන්නේ. මොකද ලබන සතියේ සමහර දරුවන්ට එක්සෑම්. ලේසි. හරි. අපි මුල්ම එකට යන්කෝ. ඉස්සෙල්ලම බලන්න යනවා. මම මේක නෝට් එකත් ඕපන් කරා. තියෙන්නේ. හරි. දැන් එතකොට ඔක කිලෝමීටර් 700ක් විතර යනකම් තියෙන වායු වැස්ම. පෘථුවිය වටේට ගෝලාකාරව තියෙන වායු වැස්ම. හරිද සෙනුඩ? අපි මේකට කියනවා වායු ගෝලය. පුළුවන් නේ ක්‍රෂාන්? දැන් එතකොට අපි වායු ගෝලීය පීඩනය මනින්නේ කොහොමද? දැන් ඔයාලා දන්නවා දැන් අපි නම් ලොකු නිසා අපිට එහෙම තේරෙන්නේ නැහැ. දැන් ඔය චූටි ක්ෂුද්‍ර ජීවියොත් එහෙම දැනෙනවා. වායුව ඇවිල්ලා මෙහෙම ටොයින් ගාලා වදිනවා. අපි මේකට කියන්නේ වායු මගින් නැති කරන තෙරපුම වායු ගෝලීය පීඩනය.
හරිද වාතයේ බර නිසා වායු ඇවිල්ලා මෙන්න ටයින් ගාලා වදින. දැන් අපිට නම් දැනෙන්නේ නැහැ ඔය වායු. හැබැයි ඉතින් චූටි සත්තුන්ට වායු ගෝලීය පීඩනය වැදගත්. හරිද? දැන් මේ වායු පීඩනය අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මනින්නේ මිලි බාර් වලින්. ඒකත් බස්නාහිර පළාතේ අහලා තිබ්බා. මිලි බාර්. මිලි බාර්. හරිද? වායු පීඩනය මනින්නේ මිලි බාර් වලින්. අන්න චහෙල් එන්න බෑ කිව්වට අන්න ආව. හරිද? හරි. දැන් එතකොට ඒකත් ඔයාලගෙන් අහනවා. හරිද? ඊළඟට ඔයාලා තව දැනගන්න ඕනේ මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උසට අපි මොකද්ද කියන්නේ? මුහුදු මට්ටමේ සිට ඇති උසට අපි කියන්නේ උන්නතාංශය. හරිද? කාන්ටෝරුවට ගන්න. ඒක ආයිත් ඕන වෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා යම් තැනකට තියෙන උසට අපි කියනවා උන්නතාංශය. දුර කිව්වත් කමක් නැහැ. මුහුදු මට්ටමේ සිට යම් ස්ථානයකට ඇති දුර උන්නතාංශය. හරිනේ ඔයාලට මම ලස්සන නෝට් එක එවලා ඇති ලස්සනට මම කිව්වා පෘථිවිය වටේට කිලෝමීටර් 700ක් දක්වා ඈතට විහිදලා තියෙනවා මේ වායු ගෝලය. වාතයේ බර නිසා ඇතිවෙන තෙරපුම වායු ඇවිල්ලා මෙහෙම වදින එක. වාතයේ බර නිසා ඇතිවෙන පීඩනය වායු පීඩනය මනින්නේ මිලිබාර් වලින්. ඊළඟට මුහුදු මට්ටමේ ඉඳලා යම් ස්ථානයකට තියෙන උසට අපි කියන්නේ උන්නතාංශය. ඒසි බලන්න ඔයාලට හරිම සරලව දාලා තියෙනවා. කාන්ට බලා ගන්න විතරයි තියෙන්නේ නේ ගයනි. ගයනි ඔන් ටයිම් ආවනේ අන්න වටිනවා. හරි. ඊළඟට වායු ගෝලයේ ස්තර පහ. ආයිදි කතා කරන්නේ චහෙල් පුළුවන් නේ. පස් මත බහිරවය. පස් මත. එකකින් ගොඩ දාගන්න උනම් බහිරවය. ඉන්න අපි යන්කෝ පරිවර්තී ගෝලයට. අපි ඉන්නේ පරිවර්තී ගෝලේ චහෙල්. වැඩේ කියන්නේ වායු වලින් 75%ක්ම තියෙන්නේ මේකේ. ඒ නිසා ඉතින් අපිට හොඳට හුස්ම ගන්න පුළුවන් මේකේ. හරිද? මතකයි අපි පළවෙනි කොටස බලමු. පරිවර්තී ගෝල. වායු පීඩනය වැඩිම ස්තරය මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ මම දැන් ටර්ම් ටෙස්ට් පේපර් එකේ මේ පාඩමෙන් ලොකු ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. මේකෙන් එනවාමයි. හරිද? ඊළඟට අර සෛල පාඩමෙන් අනිවාර්යෙන් එනවා අර පටක එකතු වෙලා ආවයව ඔක්කොම අහනවා. හරිද? ඒ නිසා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. වායු පීඩනය ඉහළම වෙන්නේ පරිවර්තී ගෝලේ. කොට ඔයාලා දන්නවද මේ වායුව අපිට එහෙම ගොඩක් තියෙනවා. හරිද? අපි ඉන්නේ සමකය ආසන්නේනේ. එතකොට ප්‍රශාන් මේ හරිය ගොඩක් වැඩි. වායු ගොඩක් තියෙනවා. සාමාන්‍ය කිලෝමීටර් 15ක් විතර යනකම් වායු තියෙනවා. ද්‍රව වලයට පොඩ්ඩක් අඩුයි. කිලෝමීටර් 8ක් විතර යනකම් තියෙන්නේ. හරිද? මේ හරිය වායු අඩුයි හොඳ වැඩේ. සමකය ආසන්නේ මේ පරිවර්තී ගෝලය ලොකුයි. අපිට හොඳයි නේද? අපේ හරියට මේ අපි ඉන්නේ මේව සමකය ආසන්නේ නේ. මේ හරිය අපි සමකයට චුට්ටක් උඩින්. අපිට ගොඩක් හොඳට වායු තියෙනවා. උඩ හරියට යනකොට කොහොමත් ඒකයි වායු අඩුයි. හරිද? ඊළඟට තව දෙයක් දැනගන්න ඕනේ මේකේ විතරයි අකුණු ගහන්න. මෙතනින් උඩට අකුණු ගහන්න නැහැ. ගෙවල් හදන්න ඕනෙත් නියමයි. හැබැයි අවුව සැරයි එහෙම තියෙනවද? හරිද? උලන් ගොඩක් වෙලාවට අකුණු ගහනේ වහිනේ ඔක්කොම මේක. තරගෝලේ පොඩ්ඩක් කුලම් තියෙනවා. අනිත් බැස්සි නැහැ. වලාකුළු නැහැ ඒක. නියමයිනේ. මධ්‍ය ගෝලේ නම් අයිස් වලාකුළු තියෙනවා. හැබැයි ඉතින් ඒක අරගෙන පතනය වීමක් වාර්තා වෙන්නේ නැහැ. අයිස් විදියට සීතල වැඩි නිසා අයිස් වෙලා තියෙනවා. තරගෝලේ නම් මෙලෝ වලාකුලක් නැහැ මරු මේ පරිවර්තී ගෝලේ පාස් කරාට පස්සේ නියමයි. අර ෆොටෝ එකේ තිබ්බේ ලස්සන. හරිද? ඒ වගේම ජෙට් එහෙම යන්නේ මේකේ. සාමාන්‍ය ගුවන් යාන පැරෂුට් එහෙම යන්නේ පරිවර්තී ගෝලේ. තරගෝලේ යන අයත් ඉන්නවා චහය. හරිද? ඔන්න ප්‍රශ්න තිබ්බොත් අහන්න. ඔව් ගෲප් එකට දාලා තිබ්බා. ඔව් ඒකනේ ගෑනේ. මම දැම්ම අද උදේ පාන්දර මොකද අද අපේ කුටුම ලින්ක් එක දාගන්න ඕන නිසා කලින්ම පටන් ගන්න නිසා. හරි. ඔන්න යමුකෝ. අපි මේකත් බලලා අර පේපර් එකට යන්න. වායු පීඩනයේ ඉහළම වෙන්නේ ගෑනේ පරිවර්තී ගෝලේ. මං කිව්වේ අපිට හොඳයි. සමකය ආසන්නයේදී කිලෝමීටර් 15ක් විතර උසකට තියෙනවා. ද්‍රවවලදී කිලෝමීටර් 8ක් විතර උසකට තියෙනවා. මුළු වායු වලින් 75%ක්ම තියෙන්නේ මේක ASCII. ජල වාෂ්ප දූවිලි අංශ ඔක්කොම තියෙන්නේ මේකේ වැඩි ප්‍රමාණයක්. ඊළඟට වහින්නේ අකුණු ගහන්නේ ඔක්කොම මේකේ විතරයි. හෙලිකොප්ටර් පැරෂූට් සාමාන්‍ය ගුවන් යාන ඔක්කොම යන්නේ මේකේ. හැබැයි ස්තර ගෝලයට යනවා සුපිරි ජෙට් එහෙම. හරිද? හරි. නියම්කෝ. ඒකත් බලලම පේපර්ස් කරමුද? ඔව්. හරි. ස්තර ගෝලය. එහලා දැනන අපිට පාස්වර්ඩ් ටයිප් කරලා ආවේ. ඕසෝන් ස්තරය අහලා තියනවානේ. ඔය ඕසෝන් ස්තරයේ තියෙන ස්තර ගෝලය. මොකක්ද ඕසෝන් කියන්නේ හසෙලි? ඕසෝන් කියන්නේ ඔක්සිජන්ලා 3 දෙනෙක් එකතු වෙලා හැදිච්ච අණුවක්. හරිද?
එන්න මෙහෙම ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. මෙහෙම එකතු වෙලා. මේ ඔක්සිජන්ලම 3 දෙනෙක් බෝල 3ක්. හරිද? ඒක නියමයි. එතකොට මේක ඔයාලා දන්නවද ඒකද? ඕසෝන් වියර කිව්වට එහෙම අපිට පැහැදිලිවම පේන්නේ නැහැ. සයන්ටිස්ලා කියන්නේ ඒක ලානිල් පාටට පේනවා කියලා මම දැම්ම බලන්න. හරිද? ඒකෙදි දැන් මේගොල්ලෝ දැලක් වගේ එකතු වෙලා ඉන්නවා. ඒ නිසා සූර්යයෙන් එන පාරජම්බුල කිරණ වැදිලා ඔක්කොම මේ ඇතුළට එන්න දෙන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් ඒක උරා ගන්නවා. ඒ නිසා මේ ස්තරගෝලයේ ගොඩක් රස්නේ. එයි අර පාරජම්බුල කිරණ ගොඩාක් මේ ඕසෝන් වායු වලින් උරා ගන්නවා. හරිම හොඳයි. ඒක හිතන්න බලන්න ඒක ස්වභාව දහම මේ සැලැස්ම ඕක නැත්තම් දැන් ඕසෝන් ස්තරයක් නැත්තම් පෘථිවියේ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. පිච්චිලා මැරෙනවා. අර රස්නේ වැඩි වෙලා ස්කින් කැන්සර්ස් එනවා විශේෂයෙන් ෆොරිනර්ස්ලට එහෙම. හරිද බිබ් සුදුහමත් තියන අයට අර ෆොරිනර්ස්ලට කෙලින්ම ස්කින් කැන්සර්. අපි කට්ටිය මෙච්චර හොඳට කොහොමද ඉන්නේ? ඕසෝන් වියන නිසා. කිසිම ජීවියෙක් ජීවත් වෙන්නේ නැහැ ඕසෝන් ස්තරය නැත්තම්. මාර වටිනවානේ. ඔය ඕසෝන් ස්තරය පිහිටලා තියෙන්නේ ස්තරගෝලේ. හැබැයි ඉතින් එයා ඔක්කොම පාරජම්බුල කිරණ වැඩි ප්‍රමාණයක් පුරා ගන්න නිසා ඒක මාර රස්නේ. ඒක ඇත්තටම ඉන්නත් අමාරුයි ඒ රස්නේ වැඩි. මේ තියෙන්නේ මේ බලාකුළු වලිනුත් උඩ ස්තරය තමයි ස්තරගෝලය කියලා කියන්නේ. ඕකේ ජෙට් එහෙම යනවා. ඒගොල්ලෝ කියන්නේ මේ තියෙන ඕසෝන් මම පෙන්නන. ඒගොල්ලෝ කියන්නේ මේ තියෙන ලානිල් පාටට පේන්නේ. දැන් අපිට ඕක බැලුවාම මෙහෙම ඕසෝන්ලා මෙහෙම ඉන්නවා පේන්නේ නැහැ. මේ තියෙන ඒගොල්ලෝ කියන්නේ බලාකුළු වලට වලින් උඩට ලානිල් පාටට පේන්නේ ඕසෝන් ස්තරය කියලා. මේ තියෙන්නේ. තස්කරයි. සයන්ටිස්ලා NASA එකකින් කිව්වේ හරිද? හරි අපේ සෙනුර ඒකට ඕකේ දාලා අපේ ගායනෙට ලින්ක් එක හම්බුනේ අපි සෙනුර බග බලා ගන්නවා අය. හරි. හරි මේ තියෙන ක්‍රෂන් ලානිල් පාටට පේනවනේ මේ හරි මේ තියෙන්නේ. ඒ තට්ටුව තමයි වලාකුළුවට උඩින් තියෙන්නේ. ඒ තට්ටුව තමයි ඕසෝන් ස්තරය තියෙන්නේ. මේ කොහෙද මේ බෙයා කෙනෙක් ඇවිත්. හරි. ඔන්න ස්තරගෝලයක් බැලුවා. අන්තිම කොටස දැනගන්න ඕනේ මේ ස්තරගෝලය වලට ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන්. ඒ කොහොමද? බලාකුළු ගොඩාක් තියෙනකොට නෙතුනේ බලාකුළු වැඩි වෙලා මේ කැටි වෙහි බලාකුළු වැඩි වෙලා මෙහෙම පැතලි වෙනවා. මම බෝනස් එකක් අහන්න යන්නේ. මෙන්න මෙහෙම මුදුන පැතලි වුණාම මේ බලාකුළට කියන නම මොකක්ද? මොන හැඩේද? ඔන්නේ වන්න පුළුවන් අකියදු. මොන හැඩේද අපි මේකට කියන්නේ ක්‍රෂාන්? මොන හැඩේද? පළවෙනි දක්ෂ තුන් දෙනාට ලකුණු ලබා දෙන්න යන්නේ. මොන හැඩේද අපි මේකට කියන්නේ? පිළිතුරු පත්‍ර බාරගෙන අවසන් කරන්න යන්නේ. සයිල් එව්වනේ ගානේ ටංගාලේ වනේ. හරිද? මේකට අපි කියන්නේ බලන්න මුදුන පැතලි වෙනවනේ. අපි කියන්නේ මේකට කිනිහිරයක හැඩ. දැන් ඇයි එහෙම මුදුන පැතලි වෙන්නේ? ස්තරගෝලේ තියෙන එක පැත්තකට හමන හුලං විතරයි. ඒ නිසා එක පැත්තකට විතරයිනේ යන්නේ. අර වලාකුළු උඩට ඇවිල්ලා ස්තරගෝලෙටත් දැන් ඇවිල්ලා. එතකොට අර හුලන් ටික තියෙන ඉඳ ඒ හරිය වලාකුළු නැහැ. මේ වලාකුළු ඇවිල්ලා තියෙන්නේ මේ ස්තරගෝලයේ සීමාවට ඇවිල්ලා. මෙතනින් උඩ ස්තරගෝලේ. අර බලන්න පුළුවන් හරිද අනිත් එක ඔයාලට නිකන් අර අනාවැකි කියනවා වගේ ඔයාලට කියන්න පුළුවන් ෂුවර් එකට වහිනවා කියන. ඒ දන්නවද? මේ වගේ මුදුන පැතලි වුණොත් අනිවාර්යෙන් වහිනවා. එන්නේ වලාකුළු වැඩිම වෙලා උච්චර උඩට ගිහිල්ලා මුදුනත් පැතලි වෙලා නම් ෂුවර් වහිනවා. නේද? අද වහිනවා කියලා කීයක් හරි ඉල්ල ගන්න පුළුවන් නේ. ඔට්ටුවක් දාලා. හරි මේ හැඩේට අපි කියන්නේ කිනිහිරයක හැඩේ. මොකද්ද කිනිහිරය කියන්නේ? ඔය ලෝහ භාණ්ඩ එහෙම අපිට ඔය ලෝහ උපකරණ මිට්ටි වගේ කීයක් තල ඒවා අපි හරි විදිහට අපිට ඕන විදිහට කපලා ඔපමට්ටම් කරගන්න ගන්න මෙන්න මේ කිනිහිරේ. මේ තියෙන එක හැඩේ. ඇත්තටම කිනිහිරේ හැඩේ නේද? ආන්නේ. මේකට හරි. අපි මේකට කියන්නේ කිනිහිරය එව්වේ අපේ හස්සෙලි. ඊට පස්සේ සහෙල් එව්වා. රසාලිත් එව්වා දෙමුනේ. හරිද හස්සෙලි සහෙල් රසාලි. හරිනේ. 25,000. හරි උන් අපි හසලිට ලකුණු දෙමු වෙන්නේ. හසලි ඊට පස්සේ අපේ චහෙල් එව්වනේ. චහෙල් ඊට පස්සේ රසාලි දැන් නම් ලකුණු එකතු කරන වෙලාව ඇවිල්ලා තියෙන්නේ රසාලි. කිනිහිරය අන්න හරි. රසාලිට දුන්නා. සෙනුරත් සෙනුර ඒකටත් ඕකේලු. හරිද උන් අපි ඒකත් බැලුවා. එතකොට අපි දන්නා හරි මෙතන ස්තරගෝලේ ගාවටම මෙහෙම මුදුන පැතලි වෙලා වලාකුළු ගියොත් වහිනවා ඈ.
ඕනොට්ටුවක් ලක්ෂයක් කොට්ටු කියලා එහෙම වලට ඔට්ටු අල්ලන්න පුළුවන් අනිවාර්යෙන් බහිනවා. මේ තියෙන්නේ ස්තරගෝලය. අනේ හරි ලේසි. සාමාන්‍ය මේ උසවල් නම් ඔක්කොම අහන්නේ නැහැ. ඔයාලා නිකන් දැනගන්න එක හොඳයි. කිලෝමීටර් 15වත් 50ත් අතර තියෙන්නේ. ජල වාෂ්ප ප්‍රමාණය ගොඩක් අඩුයි. වාතය වියලි, වලාකුළු නාටු කිසි දෙයක් නැහැ. අර එක පැත්තකට හැමෝම උලන් විතරයි. අපිට දුන්න පේපරේ හරිද සෙනඟ? ඔය අපිට දුන්න පේපරයක් නෙමෙයිනේ ටීචර්. මොකක්ද පේපර් එක? ස්ක්‍රීන් එකේ. මේක අපේ නෝට් එක ඔයාලට දීලා තියෙන්නේ. ඒකනේ සෙනඟ දීලා තියෙන්නේ. හරිද? බලන්න වායුගෝලය පෙරලා. වායුගෝලය වෙනකන් එනවා. හරිද? හරි. ඊට පස්සේ මේකේ ජෙට් යනවා. ජෙට් යනවා. ඊළඟට විශේෂම දේ ස්තරගෝලයේ තමයි ඕසෝන් ස්තරය තියෙන්නේ. ඕසෝන් කියන්නේ ඔක්සිජන් 3 දෙනෙක් එකතු වෙලා හැදිච්ච අණුවක්. මෙයාල පාරජම්බුල කිරණ සෑහෙන ප්‍රමාණයක් පුරා ගන්නවා. ඉතින් අපි නිකුත් කරන ඔය ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වගේ අහිතකර වායු වලින් ඔය වියන සිදුරු වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔය ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් එහෙම නිෂ්පාදනය වෙන ඉස්සර නම් තිබුණා පරණ ෆ්‍රිජ් එහෙම. ඒ වලින් දැන් නම් ගොඩක් අඩුයි. ෆොසිල් ඉන්ධන දහනයේ පොඩි ප්‍රමාණ වලින් නිෂ්පාදනය වෙනවා. පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඊළඟට කැටි වැහි වලාකුළු වැඩි වෙලා ස්තරගෝලයට ගියලා මුතුන පැතිලි වුණාම අපි මේ හැඩයට කියන්නේ කිනි හිරේක හැඩ. ඇයි එහෙම වෙන්නේ? ටීචර් අය අද පන්ති තිබ්බේ නැත්තේ? අද හවස මම නෑනේ සෙනුර ඒකනේ. හරිද? එතකොට මේ ස්තරගෝලයේ තියෙන එක පැත්තකට හමන සුළං විතරයි. ඒකෙන් අපි දැනගන්නා ආහාරය. ඔච්චර වලාකුළු ඔච්චර උඩට ගියා නම් ෂුවර් වහින. හරිද? හරි. අපි මධ්‍ය ගෝලයටත් යන්නේ. මොකද්ද හසලි? මමත් කිව්වද? ආව් හසලිට මන් දුන්නානේ ලකුණ. ඕ මන් දැම්මා. නැද්ද? නැත්තම් කියන්න. අයියන් ඊට පස්සේ තුන්වෙනි එකත් බලලම යන්නේ. 3 මධ්‍ය ගෝලය. ඔයාලා දන්නවද? ඊළඟට තාප ගෝලයේදී වීඩියෝ එකක් පෙන්නනවා. මධ්‍ය ගෝලය තමයි සීතලම කොටස. දැන් ඔයාලට මතක තියාගන්නත් පුළුවන් මධ්‍යම කඳුකරේ සීතලයි වගේ. හරිද? මධ්‍ය ගෝලය තමයි සීතලම කොටස. ඔයාලට හවසට ඕක බලා ගන්න පුළුවන්. මධ්‍ය ගෝලය. ඒ කොහොමද? සාමාන්‍යයෙන් හොඳට වැහැලා පරිවර්තී ගෝලයේ වලාකුළු අයින් වුණාට පස්සේ මේකේ හොඳට පේන්න තියෙනවා ප්‍රශාන් අර අයිස් වලාකුළු තියෙන්නේ මධ්‍ය ගෝලයේ. ඔයාලා බලන්නකෝ සාමාන්‍යයෙන් 5 මාරට 6ට වගේ බලන්න පුළුවන්. හැබැයි වලාකුළු ගොඩක් හවස තියෙනවා නම් අපේ පරිවර්තී ගෝලයේ වලාකුළු ඔක පේන්නේ නැහැ. හරිද? ටීචර් බෝනස් දෙන්න බැරිද? බෝනස් අහන්න. එතකොට ඔය මධ්‍ය ගෝලයේ තියෙන්නේ සීතල වැඩි නිසා අයිස් වෙච්ච වලාකුළු. يعني වලාකුළු අයිස් වෙලා. නියමයිනේ. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මාර ලස්සනයි. මම ඒකේ ෆොටෝස් උත් දැම්මා. මේ තියෙන්නේ මාරම ලස්සනයි. හැබැයි අපේ පරිවර්තී ගෝලයේ වලාකුළු අයින් වෙනවා. පරිවර්තී ගෝලයේ වලාකුළු අයින් වෙලා ඒක හොඳට වැහැපු දවසක මද්ද හිරු එළිය උතෙන්ට වැටෙනකොට 5 මාරට 6ට විතර ඒ එළිය වැටෙනකොට මේ අයිස් වලාකුළු ටික පේනවා. මාරම ලස්සනයි. ඒ නිසා ඔයාලා අදම බලන්න. හවසට ඕක පේනවා. නිකම් බයක් හිතෙනා වෙලාවකට. හරිද? මධ්‍ය ගෝලය එකත් ඉවරයි දැන් පේපර්ස්. හසලිට දුන්නේ නැත්te ඒ බෝනස් එක. මේ හසලිට දැම්මා වගේ මතකයි. මේ තියෙන 25000. දැම්මා. එක බෝනස් එකයි නේ මං එව්වේ. ඔව් මං ඊළඟ බෝනස් එකක් අහන්නම්. හරි මධ්‍ය ගෝලයත් බලලා ඊට පස්සේ අපි පේපර්ස් කරන්න යන්නේ. ආන්නේ පාඩම ඉවරට මං කැමති නෑ. ලස්සනයි නේ ඒක. මධ්‍ය ගෝලය ඒක තමයි සීතලම කොටස. ඔයාලට දැනගන්න පුළුවන් මධ්‍යම කඳුකරේ සීතලයි. මධ්‍ය ගෝලයත් සීතලයි. ඒක මතක තියාගන්න. අයිස් ජල වාෂ්ප ඔක්කොම අයිස් වලාකුළු බවට මිදිලා තියෙනවා. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ඔක්කොම එකතු වෙලා අයිස් වලාකුළු තියෙන්නේ. ඉර බැහැලා ගියාට පස්සේ හිරු එළිය වැටෙන ලස්සනට පේනවා. අපේ සාමාන්‍යයෙන් අර තියෙන කැටි වෙහි වලාකුළු වගේ නෙමෙයි. හරිම ලස්සනයි. එහෙම සට්ටු වගේ ලස්සනට පේනවා. ඔයාලා බලන්න. රාත්‍රී අහසෙත් වැඩිපුර පේන්නේ නැහැ. හැබැයි අර හවසට ඉර එළිය වැටෙනම ලාවට ඕක පේනවා. බලා ගන්න පුළුවන්. හරි දැන් තමයි papers time. හරි මේකත් එවන්න සෙනර කෙලින්ම කියොත් අපි දෙන්නේ 15000 නේ. හරි 13. විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පත්වන්නේ කුමන අවස්ථාවේදී කියලා තමයි අහන්නේ. ඔන්න ටක් ගාලා එවන්න 13. විදුලිය චලනයක් වෙනවා. ඔන්න නියමයි විදුලිය චලනයක්.
ඒ අවස්ථාවේ දෙක තුන ලෙස විවිධ උත්තර ලැබී පවතිනවා. බලන්නකො බරක් ඔසවනකොට ඒව නෑනේ අපේ රසායනික ශක්තියෙන් අපි විභව ශක්තිය බවට පත් කරලා තියෙන්නේ. හරි මේක ගන්න බෑ. ඊට පස්සේ බයිසිකලයක් පදිද්දී අපි කරන්ට් එක දාලා එහෙම කරන්නේ නෑනේ. ඉලෙක්ට්‍රික් ඒවා නම් තියෙනවා. එහෙම ගන්න පුළුවන්. විදුලි පංකාවන්න නියමයි. විදුලිය දෙනවා අපි. එතකොට එයා කරකැවෙනවා. චාලක ශක්තිය බවට පත් වෙනවා. විදුලි පන්දමක් දැල්වීම අපි වියලි ഘോഷණම් දාලා තියෙන රසායනික ශක්තිය ආලෝක ශක්තිය බවට. විද්‍යුත් ශක්තිය වෙලා ආලෝක ශක්තිය නේ. එතන චලනයක් වෙන්නේ නැහැ. ටෝච් එක කරකවෙන්නේ නැහැ නේද? හරිද? බයිසිකලයක් පැදීමේදී අපේ රසායනික ශක්තිය චාලක ශක්තිය වෙනවා. නියමයි. ඒ නිසා උත්තරේ 3 ඉස්සෙල්ලාම ඒව දක්ෂව බලමු. ඔයාලා දක්ෂයි. ඉස්සෙල්ලාම චහෙල් නියමයි චහෙල්. චහෙල් රසාලි ක්‍රිෂාන් නොහාරා හස්සලි ඔය තියෙන්නේ. පස් දෙනෙක්ටම දෙනවා අපි. හරිනේ චහෙල් හරියට හරි. කීයක් දුන්නද අපි 20000ක් දෙමුනේ. දැන් ලකුණු එකතු කරන්න ඕනේ චහෙල්. චහෙල් ඊට පස්සේ රසාලි හසලි දෙක එවලනේ කලින් නිසා ලකුණු ලබා දීම සිදුවන්නේ නැහැ. හරිද ඊට පස්සේ අපි මෙහෙටම ගියා අපේ රසාලි. හරි. ක්‍රිෂාන් නොහාරා හරිනේ. ක්‍රිෂාන් හරි. ඔහාරා ලකුණු එකතු කරමු නේද අපේ රසාලි පෙරට ගිහින් 19,67,000යි. මේවයිනේ 19,00,000 දෙවියෙක්. 67,000. හරි ඊට පස්සේ අපි චහෙල් බලමු 22,97,000යි. ටීචර් මගේ chat එක වැඩ කරන්නේ නැහැ. මේ මොකද නෙතුණි එහෙම උනේ? බලන්න ඔයාලගේ අප්ඩේට් එකක්වත් දාලා නැද්ද දන්නේ නැහැ. ටීචර් මගේ chat එක ඕපන් කරන්න වෙලා යනවා. මිතිලට chat ප්‍රශ්නයක් තියෙනවා නේ. මොකක් හරි තියෙනවා. අපේ අකිදුන ලස්සනට එවලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි දහම්දිත් බලමුකෝ නෙතුණි 26,52,000යි කොහොමද ඒක? ටීචර් මට නම් chat ප්‍රශ්නයක් නැහැ. 26,52,000යි නේ සෙනුර. ඒක තමයි අපේ සෙනුරට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ක්ලාස් එකේදී නම් වෙන ප්‍රශ්න තියෙන්නේ. ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ හොඳ නෑ නේ සෙනුර. හරි ඊට පස්සේ අපේ ගයනි බලමු 14,82,000යි. 14,82,000යි. හරි බිනුග අපේ 7,16,000 බිනුගට ක්ලාසස් කියලා දාලා තිබ්බා. මම ගෲප් එකට දාන්නම් ඔයාලට මේ ගෲප්ස් දෙකටම මම දාන්න රෙකෝඩින් එක හරිද? හරි හස්සෙලි 4,82,000යි. 4,82,000යි. හරි නෙත්මි 4,54,000යි. 4,54,000යි. හරි ඉතුරු ටික ඊට පස්සේ එකතු කරමුද? ඔව් ටක් ගාලා යන් අන්නේ මගේ ලස්සන වෙලාව ඉවරක් වෙලා. හරි ඊට පස්සේ තව ප්‍රශ්නයක් 14 සෙනුර ටක් ගාලා එවන්න. itu මොකද හිතන්නේ? විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්නේ මොකේද? අපේ ගයිනි කියලා දාලා. විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්නේ මතකද දෙවෙනි පාඩම? විද්‍යුත් අපි ලස්සනට කතා කරා. මේ විද්‍යුත් ආරෝපණ ගබඩා කරන්න භාවිතා කරන්නේ ධාරිත්‍රකය. දේසි වියලි කෝෂේ නම් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය නිපදවනවා. ඩයෝඩ් එක පැත්තකට විතරක් කරන්ට් එකට යන්න ඉඩ දෙනවා. ප්‍රතිරෝධකය කරන්ට් එකට යන්න බාධා ඇති කරනවා. ධාරිත්‍රකය තමයි උත්තරේ. 3 ඉස්සෙල්ලා වෙන්නේ හස්සෙලි නියමයි. හස්සෙලි ගයනි චහෙල් ඊට පස්සේ ක්‍රිෂාන් ඔයාලා එක ඒවලා අකින්දෝ නියමයි. අකින්දෝට ලකුණු දාමු. හරි මෙන්න මේව තමයි ආවේ ආන්සර්ස් අපේ හස්සෙලි තමයි එව්වේ 20000ක් දෙනානේ හස්සෙලි අපි. හරි ඊට පස්සේ ගයනි චහෙල් ක්‍රිෂාන් අකිදු
සොහෙල් ඊට පස්සේ ප්‍රශාන් අකිදු මයි අකිදු පෙරට යන් හරි ඉතින් ලබන සතියේ ඉඳලා සාමාන්‍ය විදිහට තියෙනවා මොකද අද හවසමම නැහැ මොකද ක්ලාස් එක මිස් වෙන නිසා දැන් මේ ඔයාලට ටර්ම් ටෙස්ට් පේපර් එක අනිවාර්යයෙන් ඩිස්කස් කරන්න ඕන නිසා හවසමම නෑනේ නේද අපේ ක්‍රෂානුත් නෑනේ ඒකයි අපි මේ ලස්සට ඉවර කරන්න යන්නේ හරි ඔන්න ඊට පස්සේ අන්තිම චුට්ටක් බලමු අපේ වායු ගෝලයේ අන්තිම තට්ටුවේ තමයි වීඩියෝ එක පෙන්වන්න යන්නේ තාප ගෝලය ඔයාලා දන්නවනේ ඒ වචනේම කියවෙනවා නේද තාප කියන්නේ මාර රස්නෙයි තාප ගෝලයේ රස්නේ වැඩි වුණත් ඉන්නවා කට්ටිය ජීවත් වෙලා මිනිස්සු ඉන්නවා මොකේද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානේ මම ඔයාලට ඒක දවසක් වැදගත් වීඩියෝ එකකට පෙන්නුවා නේ මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානේ සයන්ටිස්ට්ලා ගිහලා නාසා ආයතනෙන් සමනින් වල දන්නද මෙතෙන්ට යනවා පැය 6ක් යනවා ඉතින් කට්ටිය මේකේ ජීවත් වෙනවා හරිද ගිහිල්ලා එනවා ඉතින් මාස ගණන් ඉන්නවා මේගොල්ලෝ ඉතින් පෘථිවියේ ඉඳලා තමයි කෑම අරන් යන්නේ මේක ඇතුළේ යන්න එහෙම බෑ ඔක්කොම විසි වෙනවා කියලා අපි කතා කරා අපි වීඩියෝස් බලමු නැති දරුවෝ ඉන්න අයාලට පෙන්නන්න ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන්නේ තාප ගෝලය තාප කිව්වම ගොඩක් ප්‍රශ්නේ නේ අකිදු හරිද තාප ගෝලය කිලෝමීටර් 80ත් 120ත් අතර උසකින් තියෙන්නේ වායු අංශ වලින් සූර්ය තාප ශක්තිය උරා ගන්න නිසා ගොඩක් ප්‍රශ්නේ උෂ්ණත්වය ඉතා ඉහළයි ඒකයි තාප කියලා වචනේම දාලා තියෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවලා තියෙනවා මතකද මම ඔයාලට ටික පෙන්වුවා නේ මේ ළඟදී හිටපු දරුවෝ ගොඩක් ඉන්නානේ ආයෙත් පෙන්නන්නම් මේ තියෙන්නේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් ලස්සනට කිව්වා යා ඉතින් මේක මම හදපු වීඩියෝ එකක් ඔක්කොම ක්‍රොප් කරලා ලස්සනට හැදුවා මම ෂෙයා කරා බලන්න ෂෙයා වුණාද An unparalleled laboratory for cutting-edge research unachievable in Earth's gravity for the benefit of all humanity. The International Space Station is a critical step on a great journey ahead. What I like to do is start by just putting some hot water, squirting it onto my scalp. මතකද යාලා නාන හැටිත් අපි බැලුවේ ගුරුත්වාකර්ෂණය ගොඩාක් මොකද සෙනර ටීචර් ඔය හොයාගත්ත එකත් නෑ මේක මම ඉන්ටර්නෙට් එකකින් ගත්ත එකක් හරිද ඒකේ බලන්නකෝ වතුර ඔක්කොම උඩට යනවා ගුරුත්වාකර්ෂණ බලය ගොඩාක් අඩුයි මේ තියෙන්නේ හරිද ඔන්න නාගන්න හැටිත් බැලුවා මතකද මේ ආකාරي කොණ්ඩේ තිබුණාම නම් ඉතින් කරදරයි ඉතින් ඔක්කොම කොණ්ඩේ උඩනේ තියෙන්නේ ඊට පස්සේ ඉතින් එයාලා පනාවෙන් පීරලා ඊට පස්සේ මේ ටවල් එකෙන් පී දානවා ඒක මම බැලුවේ නෑනේ ඒක පෙන්වන්නේ සෙනුර අපි බැලුවා නේ කලින් නෑ මට මතක නෑනේ පොඩ්ඩක් ලැග් වෙනවා වගේ කමන්නේ නැහැ බලන්න ඇත්තටම ලැගී තමයි ටීචර් ඔව් නේද මටත් රිවිව් එකේ පෙන්නන්නේ ඒ වගේ අරකල් මේ ෂෙයා වෙලා තියෙන්නේ නෑ ටීචර් මගේ ෆෝන් එකේ මේ ස්ලැග් කියන්නේ මගේ ෆෝන් එක ආයි හොල්ලන්න බෑ ඒ වගේ තමයි ඔක්කොම යන්නේ උඩ ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් අඩුයි නියමයි නේ යකින්දු ඉතින් ඩ්‍රයි ෆුඩ් තමයි මෙහි ඉඳලා ගෙනියන්නේ පෘථිවියේ ඉඳලා 6ක් යනවා මෙයාලට කැම ගෙනියන්න ගොඩක් ඒවා ස්ටොක් කරගෙන තියාගෙන ඉඳලා කිරි වගේ දේවල් දාලා කනවා ඒක ඕන පැත්තකට කන්න පුළුවන් හරිනේ When I add salt, well, it comes like this. Liquid salt. ඔක්කොම තියෙන්නේ දියර විදිහට. Pepper. This is it. Liquid pepper. ගම්මිරිස් දියර. මොකද නැත්තම් කුඩු දාන්න බෑ උඩ යනවා.
මේවයිනේ. හරිද? ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් මම ඔයාලට කියලාත් ඇති සාමාන්‍යයෙන් මේගොල්ලෝ කෝටියකට වැඩියෙන් පඩි ගන්නවා. හරිද? ඔයාලා හිතන්න. ඔයාලට හොඳට සයන්ස් පුළුවන් නම් මැත් පුළුවන් නම් ඉංග්‍රීසිත් ඕනේ. යන්න පුළුවන් NASA කෙලින්ම කෝටියකට වැඩි මාසික වැටුප කොහොමද කෝටිපතියෝ. හරිද? ඒකට සයන්ස් මැත්ස් තමයි වැදගත්. ඊට තාපගෝලයේ තව විශේෂ දෙයක් තියෙනවා මේ අවුරෝරා. ඔයාලා අහලත් ඇති. මාර ලස්සනයි ඒක. ඒකේ තියෙන වීඩියෝ එකක් පෙන්නන්නම්. හරිද? මම මේක අයින් කරා මේ ස්ටක් වෙවි ගියපු නිසා. හරි මේ තියෙන්නේ අවුරෝරා. ඒක මිනිස්සු යනවා කිලෝමීටර් ගණන් යනවා මේක බලන්න. ඔයාලට පෙන්නන්න යන්නේ අවුරෝරා ඇති වෙන හැටි. මයි. ඕක තියෙන්නේ තාපගෝලයේ. ඔයාලගෙන් අහනවා හරිද? සීතලම ස්තරය මොකක්ද කියලා අහනවා මධ්‍ය ගෝලය, රස්නෙම ස්තරය මොකක්ද කියලා අහනවා තාපගෝලය. තාපගෝලයේ තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන්නේ. තාපගෝලයේම තමයි මේ අවුරෝරා ඇති වෙන්නේ. ආර ලස්සනයි. ඒක කොහොමද එන්නේ කියලාත් බලමු. මෙන්න මේ වගේ උත්තර ධ්‍රවයේ අහසේ බලනකොට ওই වගේ ලස්සනට පේනවා. අපි මේකට කියනවා උත්තර ධ්‍රවයේ ඇති වෙනවා නම් උත්තරාලෝකය. දක්ෂිණ ධ්‍රවයේ ඇති වෙනවා නම් දක්ෂිණාලෝක. පාරම ලස්සනයි මේ තියෙන්නේ මේ වගේ දැකපු අවුරෝරා. මෙව ඇඳපු චිත්‍ර නෙවෙයි මෙහෙම ඇත්තටම පේනවා. නියමයිනේ. බලන්න ලස්සන. හරිද? ඔන්න මේකේ වීඩියෝ එක තමයි ඊළඟට බලන්න තියෙන්නේ. අත වීඩියෝස් වැඩිද මන් දන්නේ නැහැ නේ කමෙන්ට් එකවල. මේ තියෙන්නේ අවුරෝරා. අවුරෝරා කියලා සර්ච් කරලා බලන්න. හරිම ලස්සනයි. If you live up in high latitudes, living speeds no introduction. The northern lights, also known as the aurora borealis. These stunning swirls of light dazzle the night sky. මේ තියෙන්නේ ලස්සනම ලස්සනයි ඒක. The northern lights, also known as the aurora borealis. These stunning swirls of light dazzle the night skies of the upper northern hemisphere. හරිම In ලස්සනයි. the lower southern hemisphere, they're called the aurora australis. දක්ෂිණ ධ්‍රවයේත් මේ වගේ දකින්න ලැබෙනවා. ඒක තමයි ලස්සන Auroras ටික. occur due to the interaction between Earth's atmosphere and the solar flare, throwing charged particles at us මෙන්න from මේක the තමයි sun. වෙන්නේ. සූර්ය තාපය මෙන්න මේ විදිහට සූර්ය තාපය පෘථුවිය මතට එනකොට පෘථුවියේ තියෙන චුම්බක ක්ෂේත්‍රයක්. තව ඉස්සරහදී වලට ඉගෙන ගන්න පුළුවන්. මේ තාපයයි මේ චුම්බක ක්ෂේත්‍රයෙන් බලපෑම නිසා මෙන්න මේ වගේ අවුරෝරා ඇති වෙනවා. ඉතින් ඕක ඇති වෙන්නේ උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ විතරයි. වාසනාව වාසනාව. ඉතින් ඔය සමහර අය ඒක බ්ලෙසිං එකක් විදිහට සලකනවා. ඒක එහෙම ඉන්නවා. බ්ලෙසිං එකක එහෙම එකක් නන් නෙමෙයි. මේක ලස්සනයි. ඉතින් ගොඩක් අය යනවා මේක බලන්න මේක පේන කාලවකවානු වලදී හරිම ලස්සනයි. මේ තියෙන්නේ අවුරෝරා. උත්තර ධ්‍රවයේ පෙනුනොත් උත්තරාලෝකය, දක්ෂිණ ධ්‍රවයේ පෙනුනොත් දක්ෂිණාලෝකය. නියමයිනේ. සූර්යගේ රශ්මිය සහ වායුගෝලයේ බලපෑම චුම්බක ක්ෂේත්‍රය නිසා තමයි මේක සිදුවෙන්නේ. සුපිරි වැඩක් නේ. ලස්සනයි. අපේ ලංකාවට එහෙම පේන්න තිබ්බනේ ඔය ටිකක් නේද රසාලි? අවුරෝරා මාර ලස්සනයි. AUROUS ඔයාලා සර්ච් කරලා බලන්න. මාරම ලස්සනයි. මේ අවුරෝරා. මේක ඇති වෙන්නේ තාපගෝලයේ. එච්චරයි වැඩේ ඉවරයි. බහිර්ගෝලය තුනීම ස්තරය. එච්චරයි. හරි. දැන් ඉතින් ගිහිල්ලා බලමු අර පේපර් එක ඔයාලට පුළුවන්ද කියලා. මම එකට 50000ක් දෙනවා. හරිද? 50000 දිනාගන්නේ කවුද කියලා බලන්න යන්නේ. අපි මේ ටික ඔක්කොම කතා කරා. අද තියෙන්නේ මේ චුට්ට. අනේ ඒකත් ඔක්කොම ඉවර කරන්න යන්නේ. ටීචර් මගේ ෆෝන් එක ලැග් වෙනවා වට ටීචර් කියන්නේ ඇහෙන්නේ හරියට. සිග්නල් ඩ්‍රොප් වගේ. හරිද? මෙන්න මේ ටික එව්වොත් සෙනුර කෙලින්ම 50000යි. තරයේ ගෝලයක දාන්න ඕනේ කෙලින්ම දාන්න මේ ගෝලයේ ඕනේ කෙලින්ම අකුරු ටික දැම්මනම් හරි. මං අහන්නේ මෙන්න මේ එක එක ඒවා පිළිහිටලා තියෙන්නේ මොන කොටසේද කියලා. අපි දැන් කතා කරමු. ටයිප් කරලා එවන්න ඕනේ සෙනුර. හරි උන් බලන්නකෝ. පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහළට වායුගෝලීය ස්තර පිළිවෙලින් එවන්න දාන්න කියලා තිබ්බා. ඒක මම ඉතින් ඔයාලට උදව් කරනවා. පරිවර්තී ගෝලයේ මතකද පස්මත බහිරවයක්. පරිවර්තී ගෝලය කියලා දාන්න ඊටමදිනේ. ඊට පස්සේ හර ඊට පස්සේ මට මධ්‍ය ගෝලය තාප ගෝලය ඊට පස්සේ බහිර් ගෝලය ලේසි. ඊට පස්සේ මෙන්න මේ එක එකක් තියෙන්නේ මොන කොටසේද? අනේ හරි ලේසි.
ඉතින් මම පිළිතුරු පත්‍ර බාරගෙන අවසන් කරන්න යන්නේ. සංගලේ වන්න 50000ක් ගොන්. කහුට් එකක් දින්නා වගේ නේද? ඉතින් ලබන සතියේ ඉඳලා කහුට් ප්ලේ කරමු. අද ඉතින් ටර්ම් ටෙස්ට් එක නිසා මේක ඔක්කොම ඉවර කරන්න තමයි මගේ ටාගට් එක. අද 6 වසරේ අපි කහුට් ප්ලේ කරා අද උදේ ක්ලාස් එකේ නියමයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන්නේ කොහෙද? මතකද අපි කතා කරා? ඔයාලා 4 මෙව්වොත් තමයි 50000 ගන්න පුළුවන්. හරි මේ දැන් කතා කරේ තාපගෝලේ තියෙන්නේ. ප්‍රශ්නෙම වැඩි තැන සයන්ටිස්ට්ලා ඉන්නවා කියලා මං කිව්වේ. හරි ඊළඟට වායුගෝලීය පීඩනය වැඩිම මොකේද? මම පිළිතුරු පත්‍රේ පාරගත්තා නේද? ඔව්. හරි. තාපගෝලය වායුගෝලීය පීඩනය වැඩිම පරිවර්තී ගෝලය. අයියෝ ඉවරයිනේ. මතකද? වායු වලින් 75%ක්ම ඉන්නවා කිව්වේ පරිවර්තී ගෝලය. වායු ගෝලයේ අඩුම උෂ්ණත්වයේ සීතලම මධ්‍යම කඳුකරේ වගේ මධ්‍ය ගෝලය. ඕසෝන් ස්තරයේ තියෙන්නේ අර අපිට උඩින් තිබේ පරිවර්තීයකට උඩින් ස්තර ගෝලය. ඕසෝන් ස්තරය කිව්වහම ඒක ඇතුලේ තියෙනවා ඒ වචනේ. ස්තර ගෝලය. තාප පරිමධ්‍ය ස්තර හරි කමන්නේ නැහැ සෙනුනේ. අපේ ක්‍රිෂාන් 4ක් කියවලා මොකක්ද දන්නේ 4ක් කිව්වේ. 4 වෙනියවත් වෙන්න හිතනද නෑනේ. හරි ඉස්සෙල්ලාම එහුවේ කවුද බලමු. තාප ඔයාලා තාතා දෙකක් කිව්වද? එකම chat එකේ දාන්න මිතිල. ඒතකොට ලේසිම ලේසි මිතිල. තාප පරිවර්තී මධ්‍ය ස්තර. චහෙල් නම් සුපර් ස්පීඩ්. මම ඒ 50000 ලබා දෙන්නේ අපේ චහෙල්ට. ඔයාලා වෙන වෙන chat වලට දාලා නිසා මට හරිම අමාරුයි. ඒ 50000 ලබා ගත්තේ චහෙල්. මේ ටික අරගෙන එක වෙයි දන්නේ මෙහෙම ගිහිල්ලා නේද අපේ චහෙල්. ප්‍රැක්ටිස් සටනේ. චහෙල්ගේ මල්ලි කිව්වා චහෙල් ගෲප් එකට දාලා තිබුණේ එන්න වෙන්නේ නැහැ කියලා. අපේ අයියා ඉගිලිලා හරි එයි කියලා. ඔය ආවේ. හරි ආන්නේ ටක් ගාලා මේකත් බලලා ඉවර කරමු. හරි. අපි බලන්න යනවා ලංකාවේ නගර 3ක්. මං චූටි කාලේ නුවර දැන් කොළඹ ඒ දෙක හරිය නුවර එළියට ගිහින් තියෙනවා. හරි එතකොට දැන් මේ නගර බලන්නකො. මුහුදු මට්ටමේ ඉඳලා තියෙන උස තමයි උන්නතාංශය කියලා කියන්නේ. බලන්න මම එහෙම පිළිවෙලටමයි දැම්මේ. කොළඹ මුහුදු මට්ටමේ ඉඳලා මීටර එකක් වගේ උසින් තියෙන. මුහුදු මට්ටමේම වගේ. නුවර ඊට වඩා උසින් තියෙන්නේ මීටර් 500ක් උසින්. නුවර එළිය මීටර් 1868ක් උසින්. අංක මතක තියාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවද උඩට යනකොට වෙන දේ? උඩට යද්දී සීතලයි නේ. කොළඹට වඩා නුවර සීතලයි, නුවරට වඩා නුවර එළිය සීතලයි. උෂ්ණත්වය අඩු වෙනවා. ඊළඟට වායුත් අඩු වෙනවා. ඔයාලා දන්නවද? කොළඹ තමයි වැඩිම වායු ප්‍රමාණයක් තියෙන්නේ. උඩට යනකොට තවත් වායු අඩුයි, තවත් උඩට යනකොට තවත් වායු අඩු වෙනවා. මොකද්ද කියන්න පුළුවන්? උන්නතාංශය වැඩි වෙනකොට උෂ්ණත්වයත් වැඩි, උෂ්ණත්වය අඩුයි, උෂ්ණත්වයත් අඩුයි, වායුත් අඩුයි. උඩට යද්දී වායුත් අඩුයි, සීතලයි. උෂ්ණත්වයත් අඩු වෙනවා. ලේසි. උන්නතාංශය වැඩි වෙනකොට උෂ්ණත්වයත් අඩුයි, පීඩනයත් අඩුයි. වායුත් අඩු වෙනවා. දැන් ඇයි උඩට යද්දී සීතල? ඔයාලා හිතන්න දැන් නුවර එළිය කියන්නේ මුළු උස කන්දක්නේ. කොළඹ තමයි ගොඩක් රත් වෙන්නේ. මුහුද රත් වෙනවා. දැන් කොළඹ කියන්නේ තනිකර ෆ්ලැට් නේ. මෙහිම සම්පූර්ණ මුළු පෘෂ්ඨයම රත් වෙනකොට කොළඹ රස්නේ වැඩි. හැබැයි නුවර එළියට යනකොට උඩට කන්ද. ඒකට වටේ වායුනේ තියෙන්නේ. වායු එච්චරික්මන්ට රත් වෙන්නේ නැහැ. මුහුදයි පොළවයි තමයි ගොඩක් රත් වෙන්නේ. ඒකට පොළව ආසන්නයේදී රස්නේ වැඩි. උඩට යනකොට අනිත් වටේ වායුනේ කන්ද උඩනේ. ඒකට නුවර එළිය සීතල ඒකයි. මුහුදක් එහෙම ළඟ තිබ්බනම් මාර රස්නේ. ඒකනේ වෙරළබඩ ප්‍රදේශ ගොඩක් හම්බන්තොට බලන්න මේ වටේ වඩ කලපුව ඒක ඔක්කොම රස්නේ. මුහුදත් එක තරහක් යනවා අපිට. මුහුද සහ පොළවේ බලපෑම් අංශු ගොඩාක් තියෙන පැතලි පෘෂ්ඨයන් නම් ගොඩාක් රත් වෙනවා. උඩට යද්දී සීතල ඒකයි. යමයිනේ. හරි. අනිත් කතන්දරේ දැන් ඉතින් මම ඔයාලට ප්‍රස්තාර පාඩමක් කියලා දෙන්න යන්නේ. මම දැන් ගණන් ක්ලාස් එකක් දානවා. ගණන් පන්ති පටන් ගන්න වෙලා තියෙනවද බලමු. අවුලක් නෑනේ. නෑ බ්‍රේක් දීලා මින්නම් තව පැයයිනේ තියෙන්නේ. ඔව් බ්‍රේක් එකෙන් පස්සේ ඒක බලමු. අද පෙන්නන්න යන්නේ මේ ජපානයේ සුපිරි වැඩ ටිකක් මිතිල. ජපානයේ ලංකාවේ නැති ජපානයේ තියෙන සුපිරි ඒවා ටිකක් පෙන්නන්න යන්නේ. ඊළඟට වැදගත් වීඩියෝ එකක් අද පෙන්නන්නේ රසාලි.
වේගෙන් පාඩම් කරන හැටි. ඔන්න දැන් එක්සෑම්ස් පටන් ගන්නනේ ලබන සතියේ ඉඳලා අපේ දරුවන්ට. ඒ නිසා ඔයාලට කියලා දෙන්න යන්නේ ඉක්මනට පාඩම් කරගන්න ටෙක්නික්ස් ටික. අද ටක් ගාලා 12:45 වෙනකන් හිටියොත් ඒක බලා ගන්න ඕන. 45 නෙමෙයි 12:40ට. හරි ඔන්න එහෙනම් බ්‍රේක් දෙන්න යන්නේ. 11:45යි එහෙනම් 11:50 වෙනකම් විනාඩි 5යි බ්‍රේක්. ටීචර් ඔව් සිනුර ඔව්. ටීචර් ගණිතය පන්ති දිනවද? ගණිතය පන්තිය තමයි දැන් දාන්න යන්නේ. ඕකේ තව පොඩි වෙලාවකින් ගණන් ක්ලාස් එකක්. හරි ඔන්න. Machines that serve fresh, piping hot pizza in under 5 minutes. You just select your toppings and the machine literally bakes it for you on the spot. It's the ultimate convenience for late night cravings and is honestly better. Staying hydrated is a breeze because they have free water refill stations located. Three reasons why Japan is literally living in 2050. First, Japan has vending machines that serve fresh, piping hot pizza in under 5 minutes. You just select your toppings and the machine literally bakes it for you on the spot. It's the ultimate convenience for late night cravings and is honestly better than some delivery. Next, staying hydrated is a breeze because they have free water refill stations located all over the city. You just bring your own bottle and top it up for free whenever you want. It's such a simple, eco-friendly solution that actually works. Finally, you'll never have to deal with a dripping wet umbrella indoors again. Most stores have these high-tech umbrella dryers at the entrance. You just slide your umbrella through and it instantly sucks all the water off so the floors stay perfectly dry. 3 things in Japan that you won't find elsewhere. First, to deal with the summer heat, people in Japan wear reusable neck rings filled with water. You freeze them beforehand, and once solid, they wrap comfortably around your neck to keep you cool while you're out in the sun. Next, in Japan, there are outdoor sandals designed to be worn from both sides because people often take off their shoes before entering a home. These double-sided sandals make it easy to slip them on quickly from any side, whether you're going out or coming back in. Next, in Japan, you don't have to worry about sweating through your clothes. You can use these underarm pads that stick to the inside of your shirt and absorb all the sweat. They're invisible from the outside and keep you feeling fresh all day. And lastly, in Japan, you can get this machine that creates a custom foundation for your skin in seconds. You scan your face, and it automatically blends the exact pigment mix to match your skin tone perfectly. It's a perfect thing you can give to your girlfriend. Next, parks across Japan have solar-powered benches that do more than just provide a place to sit. They're equipped with solar panels, so you can charge your phone while resting or just leave it charging while you work out. First, Japan replaced traditional clippers with these electric nail trimmers. They don't just cut, they gently sand your nails down, catching all the clippings inside so there's no mess. Next, if your food gets cold at a restaurant, they don't send it back to the kitchen. Instead, they bring you a superheated volcanic stone. You just press your food against it to sizzle it back to life, giving you that perfect bite every single time. And finally, every pack of gum in Japan comes with a stack of tiny papers. When you're done, just wrap it up and toss it. No more sticky messes under tables. 3 things in Japan you won't find anywhere else. First, Japan made an egg yolk separator that actually looks like an egg. Instead of the messy shell-to-shell technique, you just squeeze this silicone egg and it gulps the yolk right up. Next, in Japan, you can find shoes where the heel literally folds away. You go from high heels to comfortable flats in just one click. It's like having 2 pairs of shoes in one. And finally, Japan has a cafe designed entirely from a child's perspective. Everything here is giant-sized to show adults exactly how a toddler sees the world. From the massive chairs to the huge breakfast sets, it's a total trip to see how small we used to be. 3 things in Japan that will raise your eyebrows. First, Japan. These little tablets that may look edible, but they're not. In many restaurants across Japan, you'll find hand towels compressed into tiny tablets. You can clean your hands before you. Once මේ you have පොත්තක් ට්‍රවල් එකක්. turn into a soft, wet towel to wipe your hands. Second, wrap bananas. Yes, ටීචර් bananas are individually wrapped to keep them fresh longer and prevent aging. The real genius is called one-a-day bananas. These packs include 5 to 6 bananas in varying stages of ripeness, from yellow to green. So by the time you finish the first banana, the others are ready just in time. You never have to deal with a bunch of bananas going bad all at once. Lastly, they have chocolate melting cups. In Japan, you can find special cups designed to melt chocolate using a small tea-like handle placed underneath. As the candle warms the cup, you can add chocolate chips or pieces on top, and they slowly melt into a warm, gooey treat as the candle
First, Japan uses these incredible vein viewers in hospitals. It projects a map of your veins directly onto your skin in real time. This means no more painful poking around for a vein or multiple needle sticks. Next, Japan completely reinvented baby formula with these Meiji cubes. Instead of messy powders and measuring scoops, these are pre-measured solid cubes that dissolve instantly in water. No more spills and counting scoops while half asleep. And finally, you'll find these changing boards in Japanese restrooms. It's a clean flip-down platform attached to the wall. It lets you stand up and change your clothes or socks without your feet ever touching the public floor. First, in Japan, you'll find something called tempura paper. Unlike a paper towel that just gets soggy, this is specially processed to trap oil without sticking to your food or leaving behind lint. Next, Japan has these public sand boxes during winter. Inside, you'll find bags of crushed rock or anti-slip sand. It's 100% free for anyone to sprinkle on icy paths to prevent a nasty. හරි ඔන්න ඉතුරු ටිකක් බලලා ඉවර කරන්න යන්නේ. හරි ඔන්න අපි යන් අර ගණන් පාඩමට. දැන් තමයි මම ගණන් ක්ලාස් දාලා තින්නේ. හරිද? හරි මෙහෙමයි. දැන් අපි ගමුකෝ ඔන්න මෙන්න. දැන් වායුගෝලයේ මේ උඩට යනකොට මේ උෂ්ණත්ව වෙනස් වීම තමයි බලන්න යන්නේ. දැන් ඔයාලට මේක දැක්කම එකපාරට හරි අවුල්නේ. මේක පියවරෙන් පියවර අපි ඉගෙන ගන්න යනවා. ඉස්සෙල්ලම ගණන් වලට යන්න. අපි ආසම ගණන්. හරි. මේ ගණන් වලදී ඔයාලා ප්‍රස්තාර කරලා තියෙනවනේ. හරි. අපි මේ පැත්තට ගමු මෙන්න මෙහෙම මේ පැත්තට ගමු උෂ්ණත්වය ගමු. මේ උෂ්ණත්වය 1 2 3 4 5 කියලා දාලා තියෙනවා. උඩට ගමු අපි උස මෙන්න උස දාලා තියෙනවා 1 2 3 4 5 කියලා මීටර්ස් වලින් උස දාලා තියෙනවා. හරිද? දැන් ඊට පස්සේ ඔයාලා දන්නවනේ උස කියව ගන්න ඕනේ නම් අකියතු මෙහෙම හරස් අතර කියවන්න. තිරස් අතර. මේ තියෙන්නේ මේ වෙලාවේ උස බිඳුවයි. උස 1යි. උස 2යි. උස 2 කිව්වොත් මෙන්න මේ රේඛාවේ කොහේ හරි. හරිද? 3යි නම් මේ රේඛාවේ කොහේ හරි. දැන් අපිට දීලා තියෙනවා මෙන්න මෙතන පොයින්ට් එකක්. හරිද? ඉතින් මම ගණන් ක්ලාස් එකක් දානවා මේ ගණිත කුසලතාව වර්ධනයට. හරි අපිට දැන් මේ වගේ තැනක තිතක් තිබ්බොත් උස කීයද? ටීචර් ඇත්තටමද ගණන් ක්ලාස් එකක් දාන්න? ඕනේ සෙනුර නියමයි. හරිද? ආස හිතන ගණන් කියලා. ඉතින් ආස හිතන සයන්ස් වල අපි දැන් YouTube, TikTok ඊට පස්සේ Instagram, Facebook ඔක්කොටම දානවා ෂෝට් වීඩියෝස් මේ තප්පර ගණන් වල වීඩියෝස් දානවා. අයියලා අක්කලාට බැරි වෙච්ච ඒවා අපි දැන් ගොඩක් white board walk කරනවා. එතකොට Kahoot වල ගොඩක් දරුවන්ට වැරදිච්ච ප්‍රශ්න වීඩියෝ කරලා මේ චූටි පොඩි ක්ලිප්ස් දානවා. හරිද? ඒ නිසා ඔයාලා බලන්න අපි දැන්ටත් දාගෙන යනවා. අලුත් ඒවා කියන්නේ සුපිරිම අයියලා අක්කලාට වැරදිච්ච ප්‍රශ්න දානවා. ඔයාලට බලන්න පුළුවන්. දැන් දැනට Kahoot එතකොට battle එකේ ඒවා white board walk චූටි වීඩියෝස් දානවා. ඔයාලා බලන්න. හරිද? මම එවන්න ලින්ක් ටික හරිද? ඔයාලා බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. يعني දක්ෂයෝටත් වැරදෙනවා නම් සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒවා ඉගෙන ගන්න. හරි. මෙහෙම රේඛාවක් තිබ්බොත් එතනොර මෙහෙම ගිහලා තිබ්බොත් උස මීටර 1යි. මේ පැත්තට තිබ්බොත් මීටර 1යි. හරිද? එතකොට මේ රේඛාව කියව ගන්නවා. මේ පැත්තට මෙහෙම ගත්තොත් සෙල්සියස් නම් සෙල්සියස් 3යි. උෂ්ණත්වය කියවන්නේ එහෙමයි. හරිද? මේ පැත්තට උස මීටර 1යි. එතකොට ඔයාලට ප්‍රස්තාර පුළුවන් වෙනවා නේද? දාන්නේ ආස ඉදිරිය මැත්ස් ක්ලාස් එකක් නෑ තාම. හරි ඊට පස්සේ දැන් මෙහෙම තිබ්බොත් මෙතන පොයින්ට් එක අපි ගමු. මෙතන පොයින්ට් එක තිබ්බොත් උස කීයද? උස කියව ගන්න මේ පැත්තේ නේ නෙත්මි. හරිද? උස නම් උස මීටර් 4යි. මේ රේඛාවෙනේ තියෙන්නේ. උස මීටර් 4යි. එතකොට මේ පැත්ත සෙල්සියස් නේ තියෙන්නේ. උෂ්ණත්වය නම් සෙල්සියස් අංශක 1යි. සෙල්සියස් අංශක 1යි උස මීටර් 4ේදී. අන්න එහෙම කියව ගන්න ඕනේ. බය නැතුව බලන්න. මේ පැත්තට උස අර පැත්තට උෂ්ණත්වය එහෙම තමයි අපි මේ ප්‍රස්තාරේ බලන්නේ. ඕනම වෙලාවක බය නැතුව කියව ගන්න පුළුවන්. මේ තියෙන්නේ උස මීටර්ස් 5ක්. ඊට පස්සේ මේ පැත්තට උෂ්ණත්වය ගමුකෝ. උෂ්ණත්වය මේ පැත්තේ අපි කියව ගත්තොත් දැන් මෙහෙම තිබ්බොත් වෙන පාටකින් දාමු නේද? අපි මෙන්න මෙහෙම මෙතන තියෙනවා පොයින්ට් එක. මේ පොයින්ට් එක. හරිද? මෙතන තිබ්බොත් මේක පැත්තලි වුණා. විතරේ වගේ වුණා නේ. මෙහෙම තිබ්බොත්
මෙතන තිබ්බොත් උෂ්ණත්වය ඇහුවොත් කොහොමද? උෂ්ණත්වය සෙල්සියස් අංශක 2යි. ඒ පැත්තෙන් තමයි උෂ්ණත්වය කියවන්නේ. යට ඉඳලා උඩට. හරිද? පැතලිය අතට තමයි අපි උස කියවන්නේ. ඉන්න දැන් අපි බලන්න යනවා මේ තියෙන්නේ උන්න සෙල්සියස් මේ වෙලාවේ සෙල්සියස් අංශක 0 රේඛාව මේ රතු පාට කඩේරි වලින් තියෙන්නේ. සෙල්සියස් අංශක 1 රේඛාව, සෙල්සියස් 2, සෙල්සියස් 3, සෙල්සියස් 4, සෙල්සියස් 5. හරි. ඉතින් දැන් තමයි අපි ප්‍රස්ථාරය ඉගෙනගෙන වැඩේට බැස්සේ. අපිට ඇවිල්ලා තිබුණොත් මෙහෙම එකක්. ඔන්න දීලා තියෙනවා උස මීටර් වලින් දීලා තියෙනවා මීටර්ස් 10 20 30 40 50 60. යට දීලා තියෙනවා උෂ්ණත්වය සෙල්සියස් 5 10 15 20 25 30. එහෙම තිබිලා මෙහෙම ඉරක් තිබ්බොත් මොකක්ද දකින්න? ගානට බලන්න. හරි උන්න YouTube, Facebook, Instagram, WhatsApp ඔක්කොම ඉන්නවා නේද? තවදුර TikTok උත් ඉන්නවා. හරි ඔයාලා බලන්න මම දාගෙන යනවා මේ දවස්වල හරිද? අර short videos එක මම ඔක්කොම link ටික එවන්නම් හතරම ඉන්නවා. හරිද? හරි. මේක අපි read කරගමු. කොහොමද අපි මේක කියවන්නේ? ඔයාලා බය නැතුව දැන් ප්‍රස්ථාර ආසහිතට maths වලට එන්න ඕනේ. දැන් මේකෙදි අපි ඉස්සෙල්ලම read කරමු. හරි. මේ වෙලාවේ සෙල්සියස් අපි ගමු මෙතනින් ගමු උස මීටර් බිඳුවේදී උෂ්ණත්වය සෙල්සියස් කීයද? 30යි. ඉන්න බය නැතුව කියවන්න. හරිද? ඔයාලට ආස හිතෙන ප්‍රස්ථාර වෙනවා දැන් මේක. හරි ඊට පස්සේ උස මීටර් 10දී උෂ්ණත්වය කීයද? උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. අපිට පේනවාද උඩට යද්දී උෂ්ණත්වය අඩු වෙනව නේද? සෙල්සියස් අංශක 25යි. උස මීටර්ස් 20 දී කොහොමද? සෙල්සියස් අංශක 20යි. උස මීටර් 30යි. උඩට යනකොට ඔයාලට මොකක්ද පේන්නේ? උෂ්ණත්වය එන්න අඩු වෙනව නේද? මේ ඔයාලට පේනවා මේ රේඛාව කියවලා බලන්න. උඩට යද්දී උෂ්ණත්වය අඩු වෙනවා. ලේසිනේ. හරිද? මේ ඔයාලට පැහැදිලි. දැන් බලන්න. මෙහෙමනේ කියවන්නේ. බය නැතුව බලන්න. ඉතින් කල්ල අයියෝ ප්‍රස්ථාර වලට ආස උන්නේ නැහැ නේ. දැන් ඔයාලා ආස වෙනවා. හරි. උස මීටර් බිඳුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. උස මීටර්ස් 10දී උෂ්ණත්වය සෙල්සියස් 25යි අඩු වුණා. තවත් උඩට ගියා 20 මීටර්ස් ගියා. එතකොට උෂ්ණත්වය 20යි. මීටර් 30ක් උඩට ගියාම උෂ්ණත්වය 15යි. උඩට යද්දී උෂ්ණත්වය අඩු වෙනවා. ඕක තමයි අර ප්‍රස්ථාරේ තිබ්බේ. යට තේරිලා. මේ තියන්නේ. දැන් ඒක නිකන් මෙහෙම දඟර ගහලා කියන්න බය වෙන්න එපා. ඒකම තමයි. මේ පරිවර්තී ගෝලයේ උෂ්ණත්වය එන්න අඩු වෙලා. උඩට යනකොට මේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර්ස් 15ක් උසට යනකොට උෂ්ණත්වය අඩු වෙලා. ඒකනේ කොහොමත් කොළඹට වඩා නුවර සීතලයි නුවරට වඩා නුවර එළිය සීතලයි. ඇයි ඒ උඩට යද්දි සීතල වෙන්නේ? මං කිව්වා ගොඩ බිමයි මුහුදයි තමයි ගොඩක් රත් වෙන්නේ. උඩට යනකොට කන්ද එතකොට වටේ තියෙන වායු අර තරම් රත් වෙන්නේ නැහැ. ඒකයි නුවර එළිය එච්චර සීතල. මුහුදක් එහෙම තිබ්බනම් බලන්න තිබ්බා. හරිද? ගොඩ බිම මුහුද තමයි ගොඩාක් රත් වෙන්නේ. කොළඹ තියෙන්නේ ගොඩ බිමයි මුහුදයි ඔක්කොමත් එක්ක පැටලියට ගොඩාක් රස්නේ. හරි. කන්දක් උඩ ගයක් හදාගත්තා නම් සීතලෙට ඉන්න තිබ්බා. හරි. ඊට පස්සේ ඕයිත් අපි ආසම ප්‍රස්ථාර වලට යන්නේ. බලන්න මේක. මේ වෙලාවේ ඔයාලට පේනවද? මෙහිම ඉරක් තිබ්බොත් මොකක් වෙලා දකින්න. බලන්න මිතිල එතනදී රසාලි බලන්න හරි ලේසි කියවන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 30දී මීටර් 30ක. උස මීටර් 30දී උෂ්ණත්වය 15යි. උස මීටර් 40දී උෂ්ණත්වය 20යි. උන්න වැඩි වෙනවා. උස මීටර් 50දී උෂ්ණත්වය 25යි. උස මීටර් 60දී උෂ්ණත්වය 30යි. ඔයාලට පේනවද උඩට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙම ඉරක් තිබ්බොත් උඩට යද්දී උෂ්ණත්වය වැඩි වෙන්නේ. දැන් බලන්නකො ස්තරගෝලයේ ඒක නේද වෙලා තියෙන්නේ. මම ඔබට දඟර ගැහුවට ඒකම තමයි වෙලා තියෙන්නේ නේ රසාලි.
උඩට යනකොට මේ ස්තර ගෝලේ උෂ්ණත්වය වැඩි වෙලානේ. ඇයි ඒ? එතකද මං කිව්වා මේකේ තියෙන ඕසෝන් ස්තරය, ඕසෝන් ස්තරයෙන් ගොඩක් වායු ඇත්තලා අර පාර ජම්බුල කිරණ ඇත්තලා ගන්නවා මේ ඕසෝන් වායු වලින්. ඒ නිසා ඕසෝන් ස්තරය එන්න රස්නේ වැඩි. උඩට යද්දි තව රස්නේ. හරිනේ. ඊට පස්සේ බලන්නකො මධ්‍ය ගෝලේ ආයිත් සීතල වෙනවා. අර වගේමයිනේ පරිවර්තී ගෝලේ වගේමයිනේ. උඩට යනකොට සීතල වෙනවා. ඇයි ඒ? අයිස් වලාකුළුනේ තියෙන්නේ. ටිකක් සීතලයි ඕසෝන් වායු අඩුයි. ඕසෝන් තමයි අර පාර ජම්බුල කිරණ අදින්නේ. ඕසෝන් වායු ප්‍රමාණය අඩුයි. අයිස් වලාකුළු තියෙන්නේ සම්පූර්ණයෙන්ම සීතලයි. ආයිත් තාප ගෝලෙට යනකොට ආයෙ වැඩි. ඇයි? ආයිත් ඒකේ තියෙන වායු වලින් අර සූර්ය තාපයේ තියෙන චුට්ටි වායු ප්‍රමාණයනොත් සූර්ය තාපය ගොඩක් උරා ගන්නවා. රස්නේ වැඩි. ඒක නිකන් එම්මකුරක් වගේනේ. අඩු වෙලා වැඩි වෙනවා. අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ එච්චරයි තියෙන්නේ වායු ගෝලයේ ස්තර ගැන. ඔයාලකින් අහනවා ඒක. මම දැම්මා ඒක අපේ නෝට් එකටත්. බලන්න අපි ස්තර පහ ඔක්කොම කතා කරා. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස. මේක අනිවාර්යෙන් වැදගත්. මේ තියෙන්නේ පරිවර්තී ගෝලයේ යනකොට උෂ්ණත්වය අඩු වෙනවා උඩට යද්දි. ඇයි ඒ? මම ඒක දැම්මා නිල් රතු වෙන ඒවා මේ රෝසෙන් දැම්මා මේ අඩු වැඩි කියලා. හරිද? අඩු වෙනවා නිල් පාටින් දැම්මා. පරිවර්තී ගෝලයේ යද්දි උෂ්ණත්වය අඩු වෙන්නේ ඇයි? සූර්ය තාපය නිසා ගොඩබිමයි මුහුදයි තමයි ගොඩක් රත් වෙන්නේ. ගොඩබිමෙනුයි මුහුදෙනුයි ඈත් වෙනකොට රස්නේ අඩුයි. ස්තර ගෝලේ ආයි රස්නේ වැඩි වෙනවා. ඇයි? ඕසෝන් ස්තරය නිසා. මධ්‍ය ගෝලේ ආයි අඩුයි. ඇයි? ඕසෝන් වායු අඩු නිසා. තාප ගෝලේ ආයි වැඩි. හේතුව සූර්ය තාපය ගොඩක් පුරා ගන්නවා ඒකේ ඉන්න වායු. ලේසි. ඊළඟට බහිර් ගෝලයේ තව උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක හරිම සිහින් නිසා අපි ගෙලිම කස්තාර වලට දාන්නේ නැහැ. පරිවර්තී ගෝලයේ වැටිපුරම තියෙන්නේ නයිට්‍රජන්. අපි හුස්ම ගන්නකොට එනවා ආය අපි එළියට දානවා වැඩක් නැහැ අපිට. හරිද? ඔක්සිජන් තමයි අපිට ඕනේ. නයිට්‍රජන් වායු ගෝලයේ වැඩිපුරම ඉන්නේ. ආගන් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පයේ ගෝල චූට්ටක් ඉන්නේ. දැන් ඉතින් පේපර්ස් ටයිම් නේ සෙනුර අයන්නක් කියලා ආයන්නෙන් අම්මා. කොන්න අපි එකත් බැලුවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න කරන්න බැරි වුණානේ. ඒකටත් යන්න. මේකෙත් x සහ y කලාප නම් කරන්න. ඔන්න ඔයාලට එවන්න පුළුවන් මේ පෘථුවිය වායු ගෝලෙ නෙවෙයි පටල ගන්න එපා. ඒ පාර්ට් එක ඒකේ තියෙන්නේ පෘථුවිය. x සහ y කලාප නම් කරන්න. එසි. එළියෙම තියෙන එකයි ඇතුලේ තියෙන එකයි. ඇතුලෙම එක නෙමෙයි මම ඒක අහලා නැහැ. ඔයාලට එවන්න පුළුවන්. නවන්නේ හරි. තාවරනේ අන්න හරි ඔයාලට එවන්න පුළුවන් ටග් ගාලා chat එකට. එතකොට භූවිද්‍යාඥයෝ ටයිප් කළේ වන්න සිනුර භූවිද්‍යාඥයෝ පෘථිවි අභ්‍යන්තරය බලන්න ගන්නේ මොනවද? භූකම්පන තමයි ගන්න. ඊට අමතරව ගිනි කඳු පිපිරීම් වලිනුත් ගන්නවා. හැබැයි අපි කිව්වා භූමි කම්පා වලින් තමයි වැඩිම තොරතුරු ප්‍රමාණයක් ගන්න කියලා. භූමි කම්පා. භූමි කම්පා මගින් තමයි වැඩිම පෘථිවි අභ්‍යන්තරයේ තොරතුරු ප්‍රමාණය එකතු කරගන්න. ලේසි. තියෙන්නේ මොන්ටිසෝරි ඒවා. ඔයාලා ලස්සනට වෙලා. ඊට පස්සේ x කිව්වේ කබලනේ මතකද? කබලේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය දෙකක් අහන්නේ. මේකේ වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්. මතකද මම බෝනසුත් ඇහුවේ? ඔක්සිජන්, සිලිකන්. හරිනේ. හරි xy නම් කරන්න තමයි ඔයාලට දුන්නේ x කබල. y x කබල. ප්‍රාවරණය තමයි y. ප්‍රාවරණය ඇතුළෙම තියෙන්නේ හරය. හරයනේ පුළුවන් නේ. ටිකත් ඔක්කොම කතා කරානේ. සුපර්. හරි මම එකට ලකුණු දෙන්න යන්නේ. ඉස්සෙල්ලම එන්නේ ඔයාලා හරයද එව්වේ නෑ. ඒ මැදටනේ දාලා තියෙන ප්‍රාවරණය නේ. හස්සෙලි හරි. කබල ප්‍රාවරණය හරියට හරි. නතාරි ඔය තියෙන්නේ පුළුවන් නේ නතාරි. ඇත්තටද අපිට මේ තියෙන්නේ ඔන්න අපේ ලකුණු ලබාගත් දක්ෂය තමයි හසෙලි. හසෙලි ලකුණු දාමු අපි. මම 25ක් දෙනවා කියවනේ. හරි ඊට පස්සේ කබල ප්‍රාවරණය යුවේ නතාරි.
ඊට පස්සේ කබොප්‍රා අපේ ගයනි අපි දෙමු අපේ ගයනිට කබොප්‍රාට දෙමු අපි හරි තුන්දෙනෙක් ඇතිනේ මම ගොඩක් ප්‍රශ්න අහන්න යන්නේ හරි ඊළඟ එක ඊළඟට සෙනුර අපි මේ ටික තාම දන්නේ නැහැ නේද වායු දූෂක අපි එකත් බලමු ඉස්සරහදී මේක අහන්න C ඒ තුන විතරයි තාම බැරි මේ ටික ඔක්කොම පුළුවන් සංවිධාන මට්ටමේ මේක ඔක්කොම කරා ගිය සතියේ ඉවරයි අයිත් කමෙන්ට් එක මම මතක් කරලා දෙන්නම් හරි විදුලි පන්දමක් ඉදිරියේ තබූ ගෝලාකාර වස්තුවක ඡායාවක් තිරය මතට ආවලු හරිද රූපේ දැක්වේ ඡායා ඇතිවීම සඳහා ගෝලාකාර වස්තුවේ තිබිය යුතු ගුණාංග මම ඒකට 25000ක් දෙනවා. දැක්කලා ඉවන්න. මේ හේවණැල්ල ඇති වෙන්න නම් මේ ගෝලාකාර වස්තුවේ තියෙන්න ඕන ගුණයක්. ඒකද මම ඔයාලට එක කිව්වත් එක්ක මම කියලා දීලා තියෙන්නේ. චහෙල් මම ඒකට දෙන්න හිතුවේ නෑ ඒක ලේසිනේ. අන්න හරි අපේ චහෙල් ලෙවල තියෙන්නේ. දැන් මේ වෙලාවේ චහෙල් මොකද්ද මේකේ ගුණේ? ටිකක් දාපමු ඔන්න මෙතනදී වෙන දේ බලමුකෝ මේ තියෙන්නේ දැන් මේ ආලෝකය මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවනේ පොඩ රූපය ඇදලා තියනවා නම් පොඩ හරි නෑ වගේ කමක් නෑ හරිද මෙහෙම යනවා හැබැයි මේ ගෝලාකාර වස්තුව ඇතුලෙන් යන්නේ නැහැ ආලෝක කිරණ මෙහෙම ඇවිල්ලා නවතිනවා මොකද්ද මේ ගෝලාකාර වස්තුවේ හෙවණැල්ල ඇති වෙන්න තිබ්බ ගුණාංගේ පාරාන්ද වස්තුවක් වීම ආරාන්ද වීම නිසා තමයි හෙවණැල්ල ඇති වෙන්නේ. ලේසි. ඊට පස්සේ විදුලි පන්දම ගෝලාකාර වස්තුවෙන් ඉවතට ගෙනිච්චට පස්සේ B කලාපයේ සිදුවන වෙනස් වීම. උපඡායාවේ මොකද වෙන්නේ? උපඡායාව නැති වෙලා ඡායාව පැහැදිලි වෙනවා. අපි කරලත් බැලුවේ මේ මගේ ලස්සන පිටියට දාන්න. හරිද? එහෙනම් ටෝච් එක චුට්ටක් ඈතට ගෙනියනකොට උපඡායාව නැති වී. ඡායාව නැති වෙලා ඡායාව පැහැදිලි වෙනවා. බලන්න මේ වගේ මොන්ටිසෝරි එවනේ ඔයාලගෙන් අහන්නේ. හරි එකක් කතා කරා ඊට පස්සේ අපේ යන්නේ වායු ගෝලය අවසන් කරන්න යන්නේ අපි. එකක් බලමුනේ. හරි ඔය තියෙන්නේ ඔයාලා පාරාන්දෙව නම් මම ලකුණු දෙනවා. හැබැයි අපේ දක්ෂයෝ එවලා තිබ්බ තුන්දෙනෙක් නේ. පාරාන්දෙව්වේ ගයනි, චහෙල්, රසාලි. යමයි මගේ රෝසමල්ට කලින් එවන්න නේ නතාරි ගයනි හරි ඊට පස්සේ චහෙල් රසාලි ආයෙත් ඔයාලගේ ලකුණු එකතු කරන්න වෙලා තියෙන්නේ නේද හරි අපි ඊට පස්සේ යන්නේ අවසන් කොටසට දැන් අපි බලන්න යනවා එතකොට මේ විදිහට අපිට ලේසියෙන් රවුම් කපලා අපේ වායු ගෝලයේ ස්තර පහ නිරූපණය කරන්න පුළුවන් අන්තිමේදී බලන්න යනවා වායු ගෝලයේ සංයුතිය අංක මේක වැඩිපුරම තියෙන 70%ක් නයිට්‍රජන් ඔක්සිජන් 121ක් දෙවන ස්ථානයේ ඉන්නේ ආගන් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප මේ ඔක්කොම ගත්තාම 100ට එකයි පොඩ්ඩක් කියන්නේ 100ක් ගත්තොත් එකයි ඒගොල්ලෝ ඉන්නේ 100ක් ගත්තොත් 78ක්ම ඉන්නේ නයිට්‍රජන් 100ක් ගත්තොත් 21ක්ම ඉන්නේ ඔක්සිජන් හරිනේ වැඩිපුරම ඉන්නේ කවුද කියලා නම් අනිවාර්යෙන් අහනවා නයිට්‍රජන් හරිද ලේසි අනේ ඉවරයි මේකේ කෘත්‍යයක් බලන්න යනවා දැන් ඇත්තටම වායු ගෝලයේ ඔක්සිජන් නැත්තම් අපිට හුස්ම ගන්න බෑ දැන් ඔයාලා දන්නවද ඇයි අපි මිනිස්සු අඟහරුටම යන්නේ? මම අඟහරුත් එහෙම හොඳටම ජීවත් වෙන්න පුළුවන් තරම් පරිසරයක් නැහැ. හන්ද ඇයි හන්දට යන්නේ නැත්තේ? එච්චර ළඟ තිබිලා. හන්දේ වායු ගෝලයක් නැහැ. ජීවත් වෙන්න බෑ. අර හන්දේ හාව එහෙම බොරු. හුස්ම ගන්න බෑ. පෘථුවිය තමයි මේ සෞරග්‍රහ මණ්ඩලයේ හොඳම එක. ඒක හොඳට අපිට කරදරයක් නැතුව හුස්ම ගන්න පුළුවන්. දැන් ඉලොන් මස්ක්ලා යන්න යනානේ අඟහරුට. හැබැයි ඒකෙත් අපිට සාමාන්‍ය විදිහට හුස්ම ගන්න බෑ. සහ ඒකේ තියෙන ඒගොල්ලෝ කියන විදිහට ඒ දූවිලි අංශු හරිම විස තැනක් අඟහරු කියන්නේ අපිට අපේ පෘථිවිය වගේ හොඳ පරිසරයක් ඒකේ නැහැ. කට්ටිය යන්නේ හරිද? අඟහරු 2030 දී කට්ටිය අඟහරු මත පදිංචියට යනවා. හරි. ඒකට දැන් ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් දෙන්නේ වායු ගෝලයෙන්. අම්මෝ නැත්තම් අපි මේ වෙලාවේ මැරිලා. ඒ වෙලාවට වායු ගෝලයේ ඔක්සිජන් තියෙනවා. තව ප්‍රභා සංශ්ලේෂණයට ඕන කාබන් ඩයොක්සයිඩ් දෙන්නේ වායු ගෝලයෙන්. ඊළඟට ශාක වර්ධනයට ඕනේ නයිට්‍රජන් දෙන්නේ වායු ගෝලයෙන්. ඒගොල්ලෝ වායු ගෝලයෙන් මේවා ටික ගන්නවා. ඊට පස්සේ අපි ශාක කාලා අපිට අවශ්‍ය නයිට්‍රජන් ටික ගන්නවා. මෙහෙමයිනේ. ඕසෝන් ස්තරය නැත්තම් පෘථුවියෙත් මිනිස්සෙක්වත් නැහැ. ඕසෝන් ස්තරයෙන් හානිකර පාරජම්බුල කිරණ එන්න දෙන්නේ නැතුව නවත්තනවා. ඒ නිසා පෘථුවිය සුරැකෙනවා නැත්තම් ජීවීන් මැරිලා ගිහින්.
ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වගේ වායු නිසා මේ හරි විදිහට උෂ්ණත්වය පවතිනවා. හැබැයි ඕනට වඩා වැඩි වුණොත් පෘථිවියේ රස්නේ වැඩි. ඒකට ඔයාලා දන්නවද? හඳේ වායු ගෝලයක් නැහැනේ. එතකොට තවල්ට ගොඩාක් රස්නේ රැට ඉන්න බැරි තරම් සීතල. තවල්ට 127ක් විතර රත් වෙනවා. වින වලට යට ගොඩාක් සීතල වෙනවා රැට. එතකොට දැන් මේක ජීවත් වෙන්න බෑ. තවල්ට අර රත් වෙලා ගිනි ගන්නවා ඊට පස්සේ රෑ වෙනකොට සීතල අයිස් වැඩි වෙලා මැරිලා යනවා. එහෙම සීතල වැඩි රැට. තවල්ට රස්නේ වැඩි. ඉතින් මේ පෘථුවියේ වායු ගෝලය තියෙන නිසා තමයි මේ උණුසුම එකම විදිහට අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොඩි අඩු වැඩි වීමක් විතරයි වෙන්නේ. ඊළඟට ජල චක්‍රය පවත්ව ගන්නත් වායු ගෝලය මාර වැදගත්. පක්ෂියන්ට කෘමීන්ට ඔක්කොම ඉගිලලා යන්නත් මේ පරිසරයේ වායු ගෝලය මාර වැදගත්. වායු නැත්තම් ඉගිල්ලෙන්න බෑ. ඒවල තට්ටු සලනකොට ඒ හරි විදිහට වායු ගමන් කරන නිසා තමයි යාලා ඉගිලලා යන්නේ. නැත්තම් ඉවරයි. ෆ්ලයිට් වැඩ කරන්නෙත් නෑ එහෙනම් ඉවරයි. කට්ටියට ඒ රටවල් වලට වෙලා ඉන්න වෙනවා. ඉතින් ඊළඟට ශබ්දය ඇහෙන්නෙත් නෑ වායු නැත්තම්. ශබ්දේ ගමන් කරන්න බෑ. දැන් හිතන්න මගේ රූම් එකේ මම අයින් කරනවා මේ වායු. අයින් කරා මම මෙහෙම කතා කරනවා. ඔයාලට ඇහෙන්නේ නැහැ. හොඳයිද නෑනේ හරි. අම්මා වරිනකොට තමයි මරු මේක. ළමයා හදන්න බෑ කියද්දි මම ඕෆ් කරලා පස්සේ අම්මා කෑ ගන්නවා. ඇහෙන්නේ නැහැ. වායු මාර වැදගත්. ශබ්දය ගමන් කරන්න වායු මාර වැදගත් වෙනවා. ඊළඟට උල්කා වැටෙන්නේ නැහැ මේ වායු ගෝලය නිසා. ඇයි අර උෂ්ණත්වය වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා ඔහොමනේ තියෙන්නේ. අර උල්කා රස්නේ වැඩි වෙනකොට මෙහිම ප්‍රසාරණය වෙනවා ඊට පස්සේ ඇකිලෙනවා. ආය ප්‍රසාරණය වෙනවා ඇකිලෙනවා පුපුරන. ඉතින් අර මාර විදියට ප්ලෑන් කරලා නේද පෘථිවිය. ඔයාලා හිතන්න මේක හම්බයක් නෙමෙයි. ඒක ලස්සනට ප්ලෑන් වෙච්ච දෙයක්. අර උල්කා වෙනවා. ඔයාලා දන්නේ නැහැ නේ අපි චූටි කාලේ මම පොඩි හරිද මට මතකයි නිවුස් වලට කිව්වා දැන් උල්කාවක් වැටෙනවා. ඔය දකුණු පළාතේ මේ ගාල්ල පැත්තට මේ බීච් එකට වැටෙනවා කිව්වා. දැන් ඉතින් මේක ලොකු උල්කාවක් කියලා නාසා ආයතනින් කියලා දැන් අපි හිතුවා හරි විනාශ තමයි. හිතන්න ලෝකෙම මේ ලංකාවේ ගාල්ල පැත්තට වැටෙන්න ගියේ ඒක. ඊට පස්සේ දැන් ඉතින් කොහොමද මිනිස්සුත් අයින් වෙලා දැන් කට්ටියම හරි තමා දැන් ඉවරයි කියලා අපි හිතුවේ. ඇත්තටම උල්කාව ආව නාසා හරි. හැබැයි ඔයාලා දන්නවද නිකන් කුඩු කුඩු ටිකක් විතරයි විසි වුනේ. ඇත්තටම වැටුණා. හැබැයි ඒක පිපිරිලා. වායු ගෝලේ මගදී එනකොට පිපිරිලා. ඊට පස්සේ අපි දැන් නිවුස් බලාගෙන ඉන්නවා දැන් පෙනේ තඩි උල්කාවක්. ඒ උල්කාවක් කරනකොම අපි හිතන ලොකු පත්ත එකක් දැන් මුහුදට වැටෙනවා. මෙලෝ දෙයක් ආවේ නැහැ. චූටි කළු පාට කුඩු කුඩු වගේ ටිකක් වැටුණා. විසිරිලා වැටුණා. බීච් එකේ තිබ්බයි දවස්වල. මම පොඩි කාලේ දැන් අවුරුදු ගානකට කලින් හරිද? මං හිතුවා හරි ඒක තමයි අවසානේ. ඊට පස්සේ අර නැස්චාත්‍රි ඔක්කොම එකතු වෙලා කිව්වා ඉවරයි ඔක්කොම විනාශේ තමයි මොකොත් උන්නේ නැහැ. අන්තිමේට නිකන් ලොකු කුට්ටි වගේ කළු ඒව වැටලා තිබ්බයි ඒවා නිවුස් වලට පෙන්නුවා. මොකොත්ම උන්නේ නැහැ. ඇයි ඒ මගදීම විනාශ වුණා. වායු ගෝලේ hats off. හරිද? ඊළඟට උල්කා වලින් අපේ පෘථිවිය ආරක්ෂා කරලා දෙන්නේ වායු ගෝලෙම තමයි. ඔයාලා ඉන්න තිබ්බේ වගේ නිවුස් එකක් බලන්න. අපි හිතුවා ලෝක විනාශය ඉවරයි කියලා මොකුත් උන්නේ. අන්තිමේටම වායු දූෂණය බලලා ඉවර කරමු. ලබන සතියේ කවුට් එකක් කරමු. ඔව් අපිට එතකොට දැන් වැඩේ ඉවරයිනේ. ඔව් දැන් අපි මොකද කරන්නේ? කමන්නේ. වැඩේ ඉවර කරලා අපි තුන්වෙනි වාරේ පටන් ගමුද? කමන්නේ නැහැ නේ. හරි. ලබන සතියේ සාමාන්‍ය වෙලාවටමයි තියෙන්නේ. අද මේ ඉවෙන්ට් එකක් හින්දා මට ඉන්න බැරි වුණේ. ඒකයි නැත්තම් මම මිස් කරන්න කැමති වුණේ නැහැ. මොකද අපේ ගොඩක් දරුවෝ එක්සෑම්ස් ලියන නිසා. නැත්තම් අපි මේ වඩුවක් දෙනානේ. එහෙම කරෙත් නැත්තේ ඒකයි. විභාගේ ළඟයිනේ. ඒකින්ද ලබන සතියේ ඉඳලා සාමාන්‍ය වෙලාවටමයි තියෙන්නේ. හරිද? වැඩ එකක් යනවා හයියෙන්. හරි. දැන් මොකද්ද වායු දූෂණය කියන්නේ? වායු ගෝලයේ අර ප්‍රතිශතය තියෙනවා නේද අකිදු? අන්න ඒ ප්‍රතිශතය වෙනස් කරලා ගන්න. අපි අර තියෙනවානේ නයිට්‍රජන් 70%යි ඔක්සිජන් 21%යි එහෙමනේ. වායු ගෝලයේ ඒ තියෙන්න ඕනේ ඒ සංයුතිය අපි වෙනස් කරලා දානවා. කාබන් ඩයොක්සයිඩ් 0.03යි යනවා 8ට විතර. අන්න සංයුතිය වෙනස් වෙච්ච ගමන් අපි කියනවා වායු දූෂණය. මේක අපි වැඩිපුරම කරන්නේ ෆොසිල් ඉන්ධන පුච්චනකොට. මේක ප්‍රධාන වශයෙන් වායු දූෂක වර්ග දෙකක් තියෙනවා. වායුමය දූෂක තියෙනවා. ඔයාලගේ මම ඒක තමයි පේපර් එකේ ඇහුවේ. වායුමය දූෂක. ඒ කියන්නේ ඒගොල්ලෝ වායු විදිහට ඉඳලා තමයි පරිසරයට හානි කරන්නේ. තව අංශුමය දූෂක තියෙනවා. චූටි චූටි අංශු. අපි ඒකත් බලමු. හරි. කාබන් මොනොක්සයිඩ් ඒගොල්ලෝ වායුමය දූෂකයක්. කාබන් මොනොක්සයිඩ් කියන්නේ
CO හරිද අර CO2 අපි නහයෙන් පිට ගන්න කාබන් ඩයොක්සයිඩ් නේ මෙයා කාබන් මොනොක්සයිඩ් මෙහිම CO කියලා එච්චරයි හරිද සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ සල්ෆර් ඩයි කියන්නේ දෙකක් එතකොට ඔක්සිජන්ලා දෙකක් CO2 වගේ මෙතන SO2 ඩයි කියන්නේ දෙකක් මෙතන නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන්නේ නයිට්‍රජනුයි ඔක්සිජන්ලා දෙකයි එහෙම එන්නේ ඔයාලට මතක තියාගන්නත් ලේසියි නේ එහෙම දැක්කම බලවන්නේ මේගොල්ලෝ තමයි වායුමය දූෂක වායු විදිහට ඉඳගෙන පරිසරයට හානි කරන මේගොල්ලෝ ගොඩක් අය නිකුත් වෙනවා ෆොසිල් ඉන්ධන පුච්චන්න එතකොට අංශුමය දූෂක එයාලා කුඩු වගේ පුංචි අංශු වලින් ඉන්නේ ඒගොල්ලෝ ඉඳගෙන පරිසරයට හානි කරන මේ තියෙන්නේ කාබන් අංශු ඔය ඉන්ධන හිම පිච්චෙනකොට අර්ධ විදිහට පිච්චුනොත් කාබන් අංශු මුදා හැරෙනවා ඊයම් අංශු බාල පෙට්‍රල් වල එහෙම තියෙනවා ඊයම් මේ ලංකාවටත් ඉතින් ගේනවා ඒක ඉතින් ඒවා වායු ගෝලයට මුදා හැරෙනවා ඒගොල්ලෝ ටවුන් එකක වගේ ගොඩාක් වෙලා ඉන්නවනම් අන්න මේවා ඔයාලගේ පෙනහැලි වලටත් යන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන් මාස්ක් එකක් දානවා නම් හොඳයි පැය ගාණක් ටවුන් එකේ එහෙම ගොඩක් වෙලා ඔයාලා ඉන්නවනම් ඒක දාගන්න එක තමයි ගොඩක් හොඳ දැන් ගොඩක් පොලිස් නිලධාරියෝ ඒක පාවිච්චි කරනවා නම් හොඳයි මොකද ඒගොල්ලෝ ගොඩාක් වෙලා යාලගේ ඩියුටි කරනවානේ පැය ගණන් එතකොට නහයට මේ ඊයම් අංශුවෙම යනවා ඊළඟට ඇස්බෙස්ටෝස් වහලක් තියෙනවා නම් ඇස්බෙස්ටෝස් අංශු අවුවට චුට්ට ගැලවෙනවා එතකොට මේ වායු ගෝලයට මේ වායු දූෂක එකතු වෙනවා මේ විශේෂයෙන්ම අංශුමය දූෂක ඊළඟට සිමෙන්ති අංශු සිමෙන්ති හරි වැඩබලක් තියෙන තැනක බිල්ඩින්ග්ස් එහෙම හදන තැනකින් මේ සිමෙන්ති කුඩු එකතු වෙන්න පුළුවන් පරිසරයේ ඊළඟට කෘමිනාශක එහෙම ඉන්නකොට ඒ බින්දිති වායු ගෝලයට එකතු වෙන්න පුළුවන් මාර විසයි කෘමිනාශක බින්දිති පේනවනේ වාහනේ අම්බෝ ඉවරයි හරියට පිච්චෙන්නේ නැතුව ඉන්ධන බින්දුත් වායු ගෝලයට එකතු වෙන්න පුළුවන් නොදැවුණු ඉන්ධන බින්දිති ඉවරයි හරි ඔන්න අපි පේපර් එකක් බලමුද බලන්න නේ රසාලි අපි එකක් බලන්න යන්නේ බලන්න දෙවන වාරයට අපි යන්නේ වාරෙන් 90ට වැඩියෙන් ගන්නවනේ හරි මේ තියෙන්නේ වායු ගෝලයේ පවතින වායුමය දූෂකයකුයි අංශුමය දූෂකයකුයි මං ඇහුවේ හරි ලේසි මොනවද වායුමය දූෂක අපි කතා කරේ කාබන් මොනොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් මොනෝ කියන්නේ එකයි මොනොක්සයිඩ් එක වායුමය දූෂකයක් ඊළඟට අංශුමය දූෂක නම් ඕන තරම් තිබ්බා ඇස්බෙස්ටෝස් අංශු කෘමිනාශක බින්දිති නොදැවුණු ඉන්ධන බින්දිති හරිද ඊයම් අංශු බාල පෙට්‍රල් වල තියෙනවා කිව්වේ කාබන් අංශු ඊයම් අංශු ඔක්කොම ගන්න පුළුවන් ලේසි නේද ස්වේතා ඉතල ලියන්න හරි ඊට පස්සේ වායු දූෂණය නිසා ඇතිවෙන හානිකර ප්‍රතිඵලත් අහන්න ඔයාලගේ ඊළඟට බලන්න යන්නේ ඒක මොකද වායු දූෂණයෙන් වෙන හානිකර ප්‍රතිඵල අසල බලමු කවුද මේ වැඩේ කරන්නේ කියලා විශේෂයෙන් ෆොසිල ඉන්ධන පුච්චනවා එනවානේ අධික විදියට පරිසරයට ජරාවල් මුදා හැරෙනවා ෆොසිල ඉන්ධන ගහන අනිත් එක තමයි පොලිතින් පුච්චන එක මේක නම් ලංකාවේ සෑහෙන කරනවා ගොඩක් අය දන්නේ නැහැ ඔයාලත් දැකලා ඇති පොලිතින් පිච්චනකොට ඔය කොළ පාට නිල් පාට දැල්ලක් දැකලා තියෙනවද ඉවරයි දෙන හැලි ඉවරයි හරිද කවදාවත් පොලිතින් පුච්චන්න හොඳ නැහැ මේකෙන් පිට වෙන අහිතකර ඩයොක්සින් වගේ වායු හින්දා අනිකර පෙනහැලි පිළිකා එන්න පුළුවන්. ඉතින් ගොඩාක් තමයි ඉස්සරවම හෝම් විසිට්ස් ගියානේ. ඉතින් ඒකට ගොඩාක් අය මේ මම දැකලා තියෙනවා යාලා දන්නේ නැතුව පුච්චනවා. එකපාරක් මම ගිහිල්ලා ඒක මම කොළඹ පළවෙනි පාර. ඒකට මුලින්ම ක්ලාස් එකක් කරේ කිරුළපන. ඒකට ඒ ගෙදර ආච්චිම කෑ ගන්න. මේ පොලිතින් කොලයක්වත් නෑ මට ලිපපත්තු කරගන්න. ඊපස්සේ මම ආච්චිමට කිව්වා පොලිතින් කොලේ දාන්න එපා කියලා. කියන්නේ ඒගොල්ලෝගේ අර වෙනම එළියේ තියෙන දර ලිපක් ඒකට යා පොලිතින් එකක් දාලා තමයි ලිපපත්තු කරන්නේ. හොඳ නෑ. ඒකට පොඩි ඔය ඉරටු හරි පොඩි අර පොල් කොළ ටිකක් දාලා අර පොඩි පොල් කොළ වේලිච්ච එකක් දාලා හරි කඩදාසියක් දාලා හරි පත්තු කරන්න එක වෙන. ඒකට පොලිතින් දානවා. ඔයාලා try කරන්න එපා ඈ ඉවරයි. උයලා කන ඒවත් ඉවරයි. ඉතින් ආච්චි අම්ම කෑ ගන්න පොලිතින් එකක්වත් නෑ මේ ගෙදර. හොඳ නෑ හොඳද? කවදාවත් පොලිතින් පුච්චන්න එපා. ඒකෙන් අහිතකර වායු වර්ග පිට වෙනවා මුළු කියන්නේ ගෙදර මිනිස්සුත් ඉවරයි. පොඩි ළමයි ගොඩක් හිටියා ගෙදර. පොඩි සෙට් එකක් ඉවරයි. ලොකු අයගේ පෙනහැලිත් ඉවරයි. හරිද? ඒ නිසා මේක අහිතකර වායු වර්ග නිකුත් වෙනවා. අනිත් එක මේක නම් අපිට නවත්තන්න බෑ. ගිනි කඳු පිපිර. ඒකින් ලස්සන ලංකාවේ ඔය කුණු ගොඩවල් නෑ. ජපානයේ තියෙනවා ජපාන. මේ ඉතින් සමහර තැන්වල ඉතින් ගිනි කඳු කියන්නේ ඉතින් ලොකු කරදරයක්. මම හරියට කිව්වා එහෙම ගිනි කඳු පිපිරෙද්දි අක්කර ගානක් ඉවරයි.
අර එකපාරක් ලංකාවේ කෙනෙක් යා වීඩියෝ එකක් දාලා තිබ්බා මුලින්ම බැල්කනි එකට අල්ලලා වීඩියෝ එක මුළු බැල්කනි එකේම නිකන් මේ අලු පාට වගේ නිකන් කළු පාට තිබ්බා. කුඩු කුඩු මුළු ගස් වැහිලා. ඒ කියන්නේ පේන තෙක්මානක නැතත් දූවිල්ලට ඒ කියන්නේ සුලකට ඒ ඔක්කොම එනවා කුඩු. නිකර කළු කුඩු අලු පාට වගේ කුඩු වැහිලා තිබ්බා ගස් එහෙම. එහෙම ඒ කරදරේ හරියද අපි මාර ලකි එහෙම ගත්තා. ලංකාව වගේ නේ. ඉතින් මම ලංකාවෙන් තමයි මැරෙන්නේ දවසක. මේ කඳු පිපිරීම මේක නිකන් අප්තික විදිහේ වායු දූෂණයක් සිදු වෙනවා. අනිත් එක මේවා නම් ඉතින් අපි කරනවා නේ. වනාන්තර විනාශ කියලා. දැන් අපි ඔයාලත් හිතනවානේ ඔයාලගේ ඩ්‍රීම් හවුස් එකේ මම දොර දාන්නේ ලී දොර. මම දාන්නේ ඇඳ මම ලී ඇඳේ නිදාගන්න කියලා. එහෙම කරන්න එපා. මම නම් එහෙම නෙමෙයි. මගේ ගෙදර මම එක ලී දොරක්වත් දාලා නැහැ. ඔක්කොම ඇලුමිනියම් වලින් ෆිනිෂ් කරේ හේතුව ලොකු පරිසර හානියක් කරනවා. මම මේ ඉඳගෙන ඉන්නෙත් ලී පුටුවක නෙමෙයි මම ලැප්ටොප් එක තියලා තියනෙත් ලී මේසක නෙමෙයි. ලී කියන්නේ විනාශයක් හරිද? හැබැයි මගේ ක්ලාස් රූම් එකේ අපේ තාත්තා ડોක්ටර්නේ යාගේ ටේබල් එක තියෙනවා. ඒක මොනා කරන්නද? යා මට දුන්නා. දැන් මම ගෙදරට ලී බාන්න කිසිම දෙයක් ගත්තේ නැහැ. හේතුව පුළුවන් තරම් ලී භාවිතය අමු කරන්න. එතකොට ගස් කැපෙන එක නවතිනවා. අපි නිකන් අයියෝ කියලා බෑ. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න ඕනේ. ඔයාලගේ ගෙදර දෙන්නේ මේ ලී දොරවල් අවුට්ඩේටඩ් හරිද? පුළුවන් තරම් ඇලුමිනියම් වලට මාරු වෙන්නේ. ඒක ගොඩාක් කල්පවැත්ම වැඩි සහ මිල අඩුයි. හොඳයි ඒක. හරිද? එහෙම කරන්න. හරි. දැන් මේකනේ මම පේපර් එකේ ඇහුවේ. වායු දූෂණය නිසා ඇති වෙන්න පුළුවන් මොනවද? ඉතින් ශාකවල විශේෂත්වය යා තමයි අර ජරා කාබන් ඩයොක්සයිඩ් අරගෙන හොඳ ඔක්සිජන් දෙන්නේ. ඉතින් එතෙන්ට තමයි අපි යන්න ඕනේ. ඊළඟට වායු දූෂණය නිසා වෙන්න පුළුවන් දේවල්. අපිටත් ළඟදිම වෙන්න යන්නේ ලොකු නියඟයක් එන්න යනවා අගෝස්තු වල ඉඳලා. ඒක ඒගොල්ලෝ කියන විදිහට ඒක ජනවාරි පෙබරවාරි වෙනකම් වහින්නේ නැහැ. ඔයාලා ප්‍රාර්ථනා කරන්න එහෙම වෙන්න එපා කියලා සමනේ ඔයාලගේ ප්‍රාර්ථනා හරියනවා හරිද? ලොකුම ලොකු නියඟයක් එන්න යනවා. ඉතින් දැනටත් ඒගොල්ලෝ කියලා තියෙන්නේ පැසිෆික් සාගරයේ ආශ්‍රිතව මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා නියඟේ එන්න පුළුවන් හැකියාව 80%යි කියලා ඒගොල්ලෝ කිව්වා. ඔව් ඒ කියන්නේ එනවා. හරිද ලොකු නියඟයක්. තුර නැති වෙලා අපිට ලොකු ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. ඔයාලා ප්‍රාර්ථනා කරන්න එහෙම වෙන්න එපා කියලා. ස්වභාව දහම අපිට ආදරේ වුණත් කට් ඩවුන් කරලා දායි නැත්නම් අපිට මෙහෙම එකක් එන්න තමයි තියෙන්නේ. අගෝස්තු මාසේ ඉඳලා පටන් ගනි. ජූලි අන්තිම වගේ වෙද්දී වැඩේ පටන් ගන්න පුළුවන්. දැන්ට නම් වහිනවා දෙයියනේ කියලා. හරි. දේශගුණික විපර්යාස එනවා මේ වායු දූෂණයේ ප්‍රතිඵලයක් විදියට. දැන් අපිට එන්න යන එක නම් ඔය එල්නිනෝ සම්බන්ධයක් තියෙනවා. මිනිසාගේ බලපෑමක් තියෙනවා. හැබැයි බහුලවම මේක එල්නිනෝ නිසා වෙන්නේ ඒක ස්වභාවික දෙයක්. හරිද? ඉස්සරහට කියලා දෙන්න එල්නිනෝ. හරි. ඊළඟට පෙනහැලි ආශ්‍රිත රෝග ඇති වෙනවා. අර වගේ යම් අංශු වැඩිපුර අපිට ආග්‍රාණ්‍ය වුණොත් පෙනහැලි පටක දිය වෙනවා. වෙලාව හරිද? ඊළඟට අම්ල වැසි ඇති වෙනවා. ඇසිඩ් ගොඩාක් වැඩි වුණාට පස්සේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි පරිසර දූෂණයත් එක්ක රස ආම්ලික වෙනවනේ. එතකොට අම්ල වැසි ඇති වෙන්න පුළුවන්. ඕක තමයි මම අහුවේ. අනිත් එක වරදනද ටච් මහල් වේම විනාශ වෙලා තියෙන්නේ. ඇසිඩ්. හරි. මේවා තමයි පරිසර දූෂණය නිසා වායු දූෂණය නිසා වෙන්න පුළුවන් දේවල්. අනිත් එක පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. ඔය මේ චීන එහෙම එනවා මෙන්න මේ වගේ ඉන්දියාව වෙනවා. මෙහෙම වායු අපහැදිලි වෙනවා. එතකොට පාරදෘශ්‍ය බව අඩු වෙලා යනවා. අපිට විනිවිද පේන්නේ නැහැ. මේවා හුස්ම ගන්නත් හොඳ නැහැ. වෙනහැලි ආසාත්මික වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේවා තමයි මම අහුවේ. මේ තියෙන මගේ ප්‍රශ්නේ. වායු දූෂණය නිසා ඇතිවන හානිකර ප්‍රතිඵලයක්. එකයි ඇහුවේ මම ඒකට ගොඩක් ඔයාලට කිව්වා. ඔයාලට ලියන්න තිබුණ දේශගුණික විපර්යාස ඇතිවීම, එහෙමද? පෙනහැලි ආශ්‍රිත රෝග ඇති වෙනවා, අම්ල වැසි ඇතිවීම, මෙන්නේ. හරිනේ. දේශගුණික විපර්යාස වෙන අවශ්‍ය කර හරිද? පෙනහැලි ආශ්‍රිත රෝග, අම්ල වැසි ඇති වෙනවා. ඊළඟට පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. වාතයේ පැහැදිලි බව නැති වෙනවා. හරිනේ. ඊට පස්සේ බලන්න යන්නේ එහෙනම් මොනවද කරන්න පුළුවන් කියලා. ඒක තමයි මම ඊළඟට ඇහුවේ. මම අන්තිමේටම බලමු පාඩම ඉවරයි. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? අපිට පුළුවන් එන්ජින් එක ටියුන් කරන්න. ඒ කියන්නේ අපි එන්ජින් එක හුත්තට වායු අර අපි දාන ඩීසල් හරි පෙට්‍රල් ටික හුත්තට බර්න් වෙන විදිහට එන්ජින් එක ටියුන් කරනවා. සුස්සාර කියන්නේ හරි විදිහට ඒක සකසනවා. හුත්තට ඩීසල් ටික පිච්චෙන. හුත්තට පෙට්‍රල් ටික පිච්චෙන. සල්ලිත් ඉතුරුයි බලන්න සල්ලි ගොඩක් ආවා. සල්ලිත් ඉතුරුයි නේ ස්වේතා. සල්ලි ඉතුරුයි. අතර මේක වාසි පරිසරයට අර ජරා වායු කාබන් මොනොක්සයිඩ් පිටවීම අවම කරන්න පුළුවන්. ඊළඟට ෆොසිල ඉන්ධන භාවිතය පුළුවන් තරම් අවම කරලා සූර්ය ශක්තිය,
සුළඟ ජලයේ ශක්තිය භාවිතයට යොමු වෙන්න ඕන. පරිසර හිතකාමී ශක්ති බල ශක්ති භාවිතයට යොමු වෙන්න ඕන. මේ පාඩම ඉවර කරන්න දුක්ඛ. ඊළඟට පොලිතින් පුච්චනවා වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ. ඒක නේද කියනවා නේද පරණ බේසමට දෙනවා අලුත් බේසමක්. ඒගොල්ලෝ ඒ වරගෙන ගිහිල්ලා ප්‍රතිචක්‍රීකරණය කරනවා. ලංකාවෙත් ඒක කරනවා. ඉතින් හරිම හොඳයි. ඔයාලගේ ගෙදරත් එහෙම එකතු වෙලා තියෙනවා නම් ප්ලාස්ටික් පොලිතින් පුච්චලා දාන්න එපා ගිනි ගොඩකට දාන්න. ඒක දෙන්න. එයාලා ගානක් දෙනවා. පරණ බේසමට අලුත් බේසමුත් දෙනවා. හොඳයිනේ. අනිත් එක වනාන්තර නැවත වගා කරන්න ඕනේ. විනාශ වෙච්ච වනාන්තරයක් නැවත අර සාමාන්‍ය වනාන්තරයක් වෙන්න අවුරුදු 100කට වැඩියෙන් යනවා. ඔයාලා හිතන්න මේ මිනිස්සුන්ට ආයෙත් මේක වනාන්තරයක් වෙලා තියෙනවා දකින්න වෙන්නේ නැහැ. මොකද මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ. අපි විනාශ කරොත් විනාශෙම තමයි. ඉතින් ඒ නිසා වනාන්තර අපි පුළුවන් තරම් වගා කරලා තියන්න ඕනේ අනාගත පරපුරට හරි මේක ඉතුරු වෙන්න. ඉවරයි. ලස්සනයි නේද? අපි ලස්සන ස්ටෝරි එකක් කතා කරා. දැන් තමයි මම ඔයාලගේ හරි. ඔව් අම්ලවැසි ඔයාලා එවලා නේද ක්‍රිෂාන්? නේද? තමයි මම ඔයාලගෙන් මේ ලකුණු දෙන්න ප්‍රශ්න අහන්න යන්නේ. හරි. මේක මතකද? වායු දූෂණය අවම කරන්න ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගයක් වනාන්තර නැවත වගා කරන එක. පුළුවන් තරම් එන්ජින් එක සුසර කරන්න ඕනේ. එන්ජින් එක හරි විදියට සුසර කරොත් ඒක වැඩිපුර අර ඩීසල් විතර පුච්චලා එන්ජින් එක ඇතුලේ හොඳ වායු ටිකක් පිට කරයි අර කාබන් මොනොක්සයිඩ් වගේ භයානක වායු එළියට යන එක අවම කරන්න පුළුවන්. හරි අපි මේ ටිකක් කතා කරානේ. ඕ කමන්නේ අපි ආයෙ බලමු. ඊට පස්සේ ජීවි දේහයේ සංවිධාන මට්ටම්. හරි. ඔයාලගෙන් අහන්නේ සෛලය යන්න හඳුන්වා ඇත්තේ කෙසේද? මම කියලා දුන්නා. ඒකට මම දෙනවා 25000. සංගාලේ වන්න. හරි සංවිධාන මට්ටම් ටික මම ඉතින් උදව් කරනවා. මතකද? සෛල ගොඩක් එකතු වෙලා යම් කාර්යයක් කරන්න හැඩ ගැහුනහම අපි කිව්වේ පටක. පටක ගොඩක් එකතු වෙලා අවයව ගොඩක් එකතු වෙලා පද්ධති ගොඩක් එකතු වෙලා ජීවියව හැදෙනවා. හරි. ඊතල දාගෙන ලිව්වනම් හරි. ඒසීනේ. ඔව් නිකන් අර එකක් තිබ්බ අපි බලමු කියලා. අනිත් මට අග්ගාලා අරවස් දැන්. හරි. ඊට පස්සේ සෛලය යන්න හඳුන්වා ඇත්තේ කෙසේද? ආන්නේ ඔයාලට පුළුවන් නේද රසාලි? ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ විදියට මම ඒකට 25000ක් දෙනවා. ජීවීන්ගේ ව්‍යුහ හදලා තියෙන. දැන් ව්‍යුහයක් කියන්නේ ඇස, කන, නාසය මේ ඔක්කොම ව්‍යුහ. ජීවයේ ව්‍යුහමය හා යමය කාර්ය කරන එකට අපි ඔක්සිජන් පරිවහනය ගත්තොත් රතු රුධිර සෛල කරා. ඊළඟට කවුරුන් මෙම චටාස් ගාලා පාරක් දුන්නොත් ඒ පණිවිඩය ගේන්නේ ස්නායු සෛල. කෘත්‍යමය ඒකකය කාර්ය කරන ඒකකය සෛලය. ලේසි. ඊට පස්සේ ඉතින් කොටස් නම් කරන්න තියෙනවා. ඒව නම් ගොඩක් කරා. හරි. ඔයාලට ලකුණු දෙමු. අපි ඉස්සලම එව්වේ අන්න හරි. ගායනී කෘත්‍යමය ඒකකය කියලා ඉතින් අපි ගායනී එව්වා. හසෙලිය එව්වා. හරි. ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. නතාරි ඔය තියෙන්නේ. රසාලි වනේ. හරි. අපේ දක්ෂ තුන්දෙනාට අපි 25000 බැගින් ලබා දෙන්න යන්නේ. තියෙන්නේ ඉස්සෙල්ලා මේ හසෙලි. ඉතින් යන්න කලින් මේ පේපර් එක මම දානවා ගෲප් එකට. ඔයාලා අනිවාර්යෙන් බලන්න. වැඩිපුරම ඉස්සෙල්ලාම පාඩම් කරන්න ගන්න දෙවෙනි වාරය පාඩම් ටික. හරිද? ඊට පස්සේ පළවෙනි වාරේ ටෙස්ට් පේපර් එකත් බලන් යන්න. මම මේක වැඩිපුරම සෙකන්ඩ් ටර්ම් ලෙසන්ස් දැම්මේ මොකද කොහොමත් පේපර් එකේ සෙකන්ඩ් ටර්ම් තමයි අහන්නේ ඉස්සෙල්ලා. පොඩ්ඩක් ෆස්ට් ටර්ම් එකවත් දෙනවා. පොඩ්ඩක් හරි දෙනවා. හරිද? නිසා සෙකන්ඩ් ටර්ම් පාඩම් කරලා ඉවර වෙලා ෆස්ට් ටර්ම් එකට යන්න. ඒ ටිකත් හැබැයි බලන් යන්න ඕනේ. හරි. ඉතින් පාඩම් කරනවා කියලා පේපර්ස් ටික කරන්න ඕනේ. ඔක්කොම ටික බලාගෙන ගියා නම් ටර්ම් එක හරි. ඊට පස්සේ අපේ නතාරිනේ. නතාරි රසාලි. නතාරි රසාලි ලස්සනයිනේ. හරි. පෙරට යමු. අපේ සෙනුර අඬනවා දාලා. සෙනුර මොන ඩිස්ටර්බ් කරා වෙලා වහලා. ඉතින් සෙනුරගේ ගෙදර ඔරලෝසුවක් නැහැ වගේ මට හිතෙන්නේ. සෙනුරගේ බර්ත්ඩේ එකට වොච් එකක් තෑගි දෙන්න. ඔයාලා දන්නේ සෙනුර ෆිසිකල් එකෙත් මගෙන් අහන්නේ වෙලාව තමයි. ඔව් එයා ආසම වෙලාව යනවා ටිකයි.
හරි ඔන්න අපි ඊළඟට බලන්න යන්නේ ඊළඟ ප්‍රශ්න ටක් කරලා යන්න. අනේ ඉවර වෙන්න යන්නේ පේපර් එක. හරි මේකෙන් මම අහන්නම් ඔයාලගෙන් මොකක්ද අහන්නද මම අහන්නේ? මම ඉතින් වැදගත් මේ වහන්නේ ඔයාලගෙන්. මම අහන්නේ C E C එකයි E එකයි යවන්න මේ රතු පාටින් දාලා තියෙන්නේ මොනවද කියලා. හරි ඒ මොකද්ද උපනෙත? ඒක ලේසියි. උපනෙත හරි. ඊට පස්සේ B රළු සීරු මාරුව නැත්තම් දල සීරු මාරුව. යට තියෙන ආහාර ජීවිත පද්ධතිය එදා සම්පූර්ණයෙන්ම කතා කරා. ඔන්ලයින් එකේ නේ. හරි. C තමයි ඔයාලගෙන් අහන්නේ D ඉතින් දේහ නලය. F දර්පණය. හරි. ඔයාලට එවන්න තිබුණේ C මොකද්ද? සියුම් සීරු මාරුව. ලේසි. සියුම් සීරු මාරුව. ඊට පස්සේ E ප්‍රාචීරය. ප්‍රා කියලා ආවේ නෑනේ ප්‍රාචීරය. එන්න හරි. ඔය තියෙන්නේ නේ මම ඉස්සෙල්ලා මේ ගායනේ නේ. ගායනී ඊට පස්සේ රසාලි ප්‍රශාන් හසෙලි ස්වේතා පස්සේ නේද දෙන්නේ. පස්සේ නාම සූර්යෝ කියලා අපි දෙනවා. ඉතින් ඉස්සෙල්ලා මෙව්වේ ගායනී රසාලි ප්‍රශාන් හසෙලි ස්වේතා. හරි. ස්වේතා ඊට පස්සේ හසෙලි යමයි. හරි ඊළඟට අන්වීක්ෂය රැගෙන යාමේදී අනුගමනය කළ යුතු පියවර මතකද මං කිව්වා. හුරු අතින් බාහුවද අනිත් අතේ පත්ල මත පාදයද තබාගෙන තමා දෙසට ඇල කරගෙන ගෙනියන්න ඕනේ. ඒක හරියටම ලියවෙන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලගෙන් අහන්න මේක. අන්වීක්ෂය දිගු කලක් භාවිත කරේ නැත්නම් දිගු කලක් භාවිත කරන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕනේ? ටෝටල් එකත් බලමු. ඔව්. අනිත්මන්ට වෙලාව යන්න එපා. අපි මේක ඩිස්කස් කරලා ඉවර වෙනකන්. හරි. ගොඩක් කල් පාවිච්චි කරන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕනේ කියලා තමයි ඔන්න ඔයාලගෙන් අහන්නේ. ලේසි. හරි ඔයාලා වෙනකන් ඉන්නම්. ඔය තියෙන්නේ. හරි. මොකද අපි කරන්නේ? කාච ගලවලා ඩෙසිකේටරයක් ඇතුළට දාන්න ඕනේ. නැත්නම් කාච වල පුස් බැඳෙනවා. අර වතුර වැඩි වෙලා තියෙනකොට දිලීර එහෙම හැදුනට පස්සේ අපිට හරියට පේන්නේ නැහැ. ඒ නිසා කාච ගලවා කාච සෙට් එක ගෙනහිල්ලා ඩෙසිකේටර එක දාන්න ඕන. කාච ගලවා ඩෙසිකේටර එක ඩෙසි දුන්නේ නැහැ නේද? දේසි කියලා නේද දෙන්නේ. මම මෙහෙම දාන්න වෙලා යනවානේ. ඩෙසිකේටර් එක ගැනීම. හරිද? ලේසි. හරි ඊළඟ එකත් බලුටක් කාලා විශාලන බලය ඔන්න දීලා තියෙනවා. වැඩි කිරීම 10ලු දීඝ විශාලන A කිව්වේ උපනෙත 10ලු අවනෙත 60ලු. එහෙනම් අහනවා අන්වීක්ෂය විශාලන බලය කීයද? උපනෙතේ විශාලනය වැඩි කිරීම අවනෙතේ විශාලනය. ඒකට අවසාන පිළිතුර අනිවාර්යෙන් හදලා ලියන්න. 600යි කියලා ලියවෙන්න ඕනේ. වැඩි කිරීම දාන්න 600 ගුණයක් විශාල කරලා තමයි දෙන්නේ. වැඩි කරලා තමයි ගන්නෙ. එදා 4 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කතා කරා. දැන් අන්තිම චුට්ටට ආවේ වැඩේ ඉවරයි. කලින් ඉවරුනොත් අපි මොකද කරන්නේ සෙනොර? කම්පියුටර් ලකුණු දැම්මේ නෑනේ. හරි ඩෙසිකේටර් එව්වේ ගායනී හසෙලි නතාරි. යෝමයි නතාරි. ගායනී හරි. ඊට පස්සේ අපේ හසෙලි නතාරි. හරි
ලේසියිනේ. අන්න හරි අපේ මිතිල ලස්සනට වෙලා තිබ්බා. තුරුවතින් බාහුව අනිත් අතේ අනිත් අතේ මත පාදයට තබාගෙන තමා දෙසට ඇල්ල කර. අන්න හරි අන්තිම චුට්ට විනාඩි 10ක් යන්න මේක බලන්න. හරි විද්‍යුතය යනු ශක්ති විශේෂයක්. ඔව් එදිනෙදා අපි භාවිතා කරනවා විවිධ දේවල් විදුලිය නිපදවන්න. මෙහි විදුලිය ජනනය කිරීම සඳහා භාවිත වන උපක්‍රමය ඇහුවා. අනේ අපි මොකද්ද මේකෙදි ගන්නෙ? භ්‍රමණය. හරි මම ඔයාලට ලකුණු දෙන්නේ මේකට. මට ඕනේ මොකක්ද දන්නවද? මම අහන්නම් C D CD එවන්න මම දන්නවා දෙනවා 25000. හරි මේකෙදි අපි කොහොමද විදුලිය නිපදවන්නේ? භ්‍රමණය නැත්තම් කර කැවීම මගින්. යන්න කලින් ඔයාලා ඔක්කොම බලාගන්න රෙකෝඩින් එකත් ඉල්ල ගන්න. එතකොට ඔක්කොම තියෙනවනේ. ඒතරත් එක්ක සසඳලා ඔක්කොම බලලා යන්න රෙඩි වෙලා. භ්‍රමණය මගින් තමයි විදුලිය නිපදවන්නේ මෙතන. හරි. එතකොට ඒ මොකද්ද? කැරකෙන රෝදය. ඊට පස්සේ B නම් අක්ෂ දණ්ඩ මම ඉතින් ඒක දැම්මේ නෑ නම් කරන්න ලේසියිනේ. අක්ෂ දණ්ඩ. හරි. ස්ථීර චුම්බකයක් දාලා තියෙනවා. ස්ථීර චුම්බකය ඊ මෘදු යකඩ කෑල්ලක් උතන තියෙන්නේ. මෘදු යකඩේ නැත්නම් ලෝහ දණ්ඩ කිව්වත් කමන්නේ නෑ. ලෝහ දණ්ඩ. ඒක ඔයාලට ඒ විදිහට නියන්නේ. ලෝහ දණ්ඩ ඊට පස්සේ ඊ තඹ කම්බි දඟරයක් ඔය තියෙන්නේ. DDE කම්බි දඟරය. ලයිට් මොව ඇතුලේ තියෙන්නේ. T ස්ථීර චුම්බකය. C. චුටි ඒවානේ. හරි ඊට පස්සේ මෙහිදී සිදුවන ශක්ති පරිණාමණය මොන ශක්තිය බවටද? චලනයක් කරලා විදුලිය නිපදවනවා. චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට. පුළුවන්. එතකොට ඔයාලා ලියන්න ඕනේ චාලක ඊතලයක් විද්‍යුත්. චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට තමයි පත් කරන්නේ. ඊළඟට මෙම උපකරණයෙන් ජනනය වන විද්‍යුත් ධාරාවේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කොහොමද? අපිට මේකේ වැඩි කරන්ට් එකක් ගන්න ඕන නම් භ්‍රමණය වන වේගය වැඩි කරන්නත් පුළුවන්. ඊට අමතරව ස්ථීර චුම්බකයේ ප්‍රමාණයෙන් විශාල කරන්න පුළුවන්. කම්බි දඟරේ පොටවල් ගාන වැඩි කරන්නත් පුළුවන්. ලේසි. හරිනේ. ප්‍රබල චුම්බකයක් භාවිතය. චුම්බකයක් යෙදීම කියලා දාන්න. නැත්තම් සීම්බාගේ කිට්ටු නැත්තම් අපිට පුළුවන් කම්බි දඟරේ පොටවල් ගණන වැඩි කිරීම. අපි ගොඩක් දරුවෝ නැති නිසා මම ඔක්කොම දානවා රෙකෝඩින් එක ගෲප් එකටම දානවා. එතකොට ඔයාලා බලන්න. අපි ගොඩක් දරුවෝ ලියනවා කම්බි දඟර ගණන වැඩි කිරීම. ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මෙතන එක දඟරයයිනේ දාන්න පුළුවන්. කම්බි දඟරේ පොට්ටවල් ගණන කියලාම දාන්න. පොට්ටවල් ගානයි වැඩි කරන්න ඕනේ. කම්බි දඟර ගොඩක් දාන්න මෙතන ඉඩ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒ වැඩේ එතකොට අග්‍ර ගොඩක් එනවා. ගැලපෙන්නේ නැහැ. කම්බි දඟරේ පොට්ටවල් ගණන වැඩි කිරීම. මේසි නේද නතාරි? ඔය තියෙන්නේ. ඔයාලා CD නම් කරා නම් මම දෙනවා ලකුණු. CD නම් කරලා ඕනේ ස්ථීර චුම්බකයයි කම්බි දඟරේ. චුම්බකයේ කම්බි දඟරේ. හරි ගයනේ එවලා. ඒක ස්ථීර චුම්බකයේ විතර දෙවුනේ. රසාලි නියමයි. චුම්බකය කැරකෙන රෝදේ දහසේ ලියුවේ. CD නේ මං ගෙව්වේ. ඒ නිසා අපි දෙමු ගයනිටයි රසාලිටයි. යාළුව දෙන්නට එකක් හොඳයි නේද? ගයනි හරි. රසාලි එක ගෙදර නෙමෙයි ඉන්නේ. මම බැලුවා ඔයාලා කතා වෙලා මෙච්චර ලකුණු ගන්නවද කියලා. හරි ඊට පස්සේ ආන්නේ මේක ඉවර කරලා යන්නත් දුකයි විලා වැඩිනේ අපි මොකද කරන්නේ? හරි. අරක MCQ එකේ ඉතුරු තිබ්බනේ. එක බලමු. හරි. විද්‍යුතය ජනනය කිරීම සඳහා මුලින්ම පටන් ගත්තේ මේ සරල කෝෂය. නිර්මාණය කරේ සරල කෝෂය. සරල කෝෂයේ අඩංගු අම්ලය ඉවොත් ලකුණු.
සරල කෝෂේ මොනවද රසාලි තිබ්බේ? හැක්කාලේ වන්නව හාරා. මොන අම්ලෙද දාලා තිබ්බේ? මං කරලත් පෙන්නෝ ඔයාලට සේරම. හරි ඔය තියෙන්නේ තනුක සල්ෆියුරික් වතුර දාලා තියෙන්නේ. හොඳද? ඒ නිසා අනිවාර්යෙන් ලියන්න තනුක සල්ෆියුරික් එසි. ඊට පස්සේ සරල කෝෂයේ ධනාග්‍රයයි ඍණාග්‍රයයි අහනවා. සරල කෝෂයේ ධනාග්‍රය සල්ෆියුරික් වලටත් ලකුණු දෙන්න. හරි. සරල කෝෂයේ ධනාග්‍රය මොකද්ද? කොප්ප තහඩුව, තඹ තහඩුව. මතකද? රතුයි තඹයි එක වගේනේ මතක තියාගන්න කියලා මං කිව්වේ. ධනාග්‍රය කොප්ප තහඩුව නැත්තම් තඹ තහඩුව. හරි. එතකොට ඍණාග්‍රය තහඩුව එසි. සරල කෝෂයේ ඇති දුර්වලතා දෙකක් අන්නේ ගොඩාක් වරක් ඕක බස්නාහිර පළාතේ අහලා තිබ්බා. මොකද්ද මේකේ ප්‍රශ්නේ? අර සල්ෆියුරික් අම්ල වලට තහඩු දෙක දාලා අපි මේක හැදද්දී පොඩි වෙලාවයි කරන්ට් එක තිබ්බේ. වැඩි විදුලියක් ලබා ගන්න බෑ. ඒ වගේම සල්ෆියුරික් නිසා භාවිතය අපහසුයි. එහෙනම් ලියන්න තිබුණේ ද්‍රවයක් අඩංගු නිසා භාවිතය අපහසු වීම. ද්‍රවයක් අඩංගු නිසා භාවිතය අපහසු වීම. හරි අනිත් එක තමයි වැඩි වේලාවක් විදුලිය ලබා ගත නොහැකි වීම. ලබා ගත නොහැකි වීම. එසි තියෙන්නේ ඉවරයි. හරි ඔක්කොම ටික බැලුවා. අර මාව අවසන් කරා පේපර්ස් අවසන් කරා. සෙනුර ටයිම් 49යි AM නෑ දැන් PM. බලන්න ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්නන්නද? 12:40ට වෙලා 12:49 කියලා. ඉන්න මම පෙන්නන්න. අද ඔන්න අපි සෙනුරගේ වැඩ හරියද? ඔන්න. ඒක නම් මරුනේ. ඒක තමයි දවසේ ස්ක්‍රීන්ෂොට් එක. ඔන්න මම ඔයාලට පෙන්නන්නේ. ඔන්න අපේ දවසේ වැඩ. ඉන්න අපේ සෙනුර. බලන්න ඒක ඉවලා තියෙන විදිය බලන්න. 12:40ට මේ වරන්න බලන්න. හරි වල ෂෙයා කරන්න මේ තියෙන්නේ. බලන්න මේ ස්ක්‍රීන්ෂොට් එක බලන්න මේකේ තියෙන 12:40ට වෙනවා 12:49 කියන වෙලාව සම්බන්ධයෙන් අපේ සෙනුරට ප්‍රවීණ දැනුමක් තියෙනවා. ඕ නේ ශ්‍රේතා. ඒක කොහොමද ඒක මරුනේ? හරි අන්නේ විනාඩි දෙකයි තියෙන්නේ. ඊළඟට පෙන්වන්න යන්නේ ඔයාලට කොහොමද වේගෙන් පාඩම් කරන්න කියලා. කොහොමද උඩ ටයිම් එක වැටෙනවනේ නේද? බලන්න. හරි ඔන්න අපේ වැදගත් වීඩියෝ එක වේගෙන් පාඩම් කරගන්න හැටි. ඉතින් මමත් මේ ටෙක්නික්ස් පාවිච්චි කරා. එහෙම තමයි ඩිග්‍රී ගත්තේ. හරිද? ඔන්න ඔයාලට කියලා දෙන්න යනවා. This episode is supported by Brilliant.org. Whether you're headed back to school or just wanting to pick up a new skill like a language or an instrument, learning new things is amazing. But is there a better way to learn something quickly and retain that knowledge? හරි ඉතින් මං කියවනේ ඔයාලා දැන් ඔය එක එක දේවල් කතා කරලා අරයාගේ විස්තර මෙයාගේ විස්තර ඊට පස්සේ ටෙලි නාට්‍යවල ගිහිපු ඒවා දැන් ඕවනේ ඔළුවේ තියෙන්නේ. ඒකට ඔයාලා එකපාර කියලා පොත බැලුවට මතක තියෙන්නේ නැහැ. ඇයි ඔළුවේ අර පිස්සු විකාරනේ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම ඔයාලගේ පාඩම් කරන තැන මේ මේසේ හය ඉස්සරහා පිටියේ තිතක් තියාගන්න. ඒක ජනේලයක් වුණත් කමන්නේ ජනේලෙ පොඩි තිතක් ඇඳගන්න. හරිද? කොලයක් කලවල ඇඳත් කමන්නේ නැහැ. ඊපස්සේ ඒ තිත දිහා බලාගෙන ඉන්න විනාඩියක් විතර. එතකොට ඔයාගේ හිත තවත් කියවන අර ඕපදූප ඔක්කොම කියවනවා. මාර වැඩි අර මේ වුණා මේ ඔක්කොම කියනවා. හරි දැන් ඉවරයි දැන් පාඩම් කරන්න ඕනේ. හරි යව නවත්තන්න කියලා පොතට දෙන්න. ඊට පස්සේ ෆෝන් එක බලන්න එපා. ඔළුව එක තැනකට අරන්. ඔළුව එක තැනකට ගන්න මම මේ එක්සෑම් එක කොට දාගන්න ඕනේ. වා මට වැඩක් නැහැ කියලා. ගාන්ට ඔළුවට දාන්න. ඒක හොඳව සෙටල් ඩවුන් වෙනවා. අර පිස්සු විකාර කියවන එක නවත්තලා වැඩේට ફોකස් කරනවා. ඊට පස්සේ පොත බලන්න. ඊට පස්සේ අග්ගල ෆෝන් එක ගන්න එපා. හරි ඊට පස්සේ බලන්න නම් කොහොමද ඉතුරු ටික කරගන්නේ. පළවෙනිම දේ. ෆෝන් එක ළඟ තියාගෙන පාඩම් කරන්න බෑ. skip the laptop and phone. හරිද? ඕක ළඟ තියාගත්තාම
ඒකේ notification බලනවා අරගෙන post එකට මොකද උනේ මෙතන මොකද උනේ ඒව බලනවා alerts බලනවා කක්වත් වෙන්නේ නැහැ. ඒකට ඔළුව මෙතෙන්ට load වෙනවා ඊට පස්සේ ආයෙ මෙතෙන්ට load වෙනවා ආයෙ මේකට යනවා. ඒකට වැඩක් වෙලා නැහැ අපි මහන්සි වෙලා. ඊට පස්සේ නිදිමතයි. ඒ ඉතින් වැඩක් කරලා නෙමෙයි අර ඔළුවට වද දීලා. ඉතින් ඒ නිසා ලැප්ටොප් එක අයින් කරන්න අනිත් එක මේ ස්ලීප් සෑන්ඩ්විච්. ස්ටඩි ස්ලීප් ස්ටඩි කියන එක. මේක මාර ඉෆෙක්ටිව්. මේක ඔයාලට පුළුවන් රැට නිදා ගන්න කලින් පුත්තට පාඩම් කරන්න. ඔයාලට හිතන්නකො මතක තියෙන්නෙම නැති එකක් කියලා. පුත්තට බලන්න. ඊට පස්සේ නිදා ගන්න පැයට. ඊට පස්සේ ඇහැරිලා බැලුවාම මේක හොඳටම මතකයි. මේක රැට කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයාලා ස්කූල් ඇරිලා ගිහිල්ලා අවසර නිදියනවා නම් නිදියන්න කලින් පුත්තට පාඩම් කරන්න. ඒ ටික පුත්තට ඔළුවට දාගන්න ඊට පස්සේ නිදියන්න. නිදියලා නැගිට්ටට පස්සේ ආයෙ මතක් කරලා බලන්න පොත බලන්න ඕනේ නැහැ. හොඳටම මතක තියෙනවා. ඒක සුපිරි වැඩක්. හරිද? අනිත් ඒ තමයි ඒගොල්ලෝ කරපු එක්ස්පෙරිමන්ට් එකකිනුත් ඒක සක්සස් වෙලා තිබ්බා. ඊළඟට modify practices. ඒ කියන්නේ ඔයාලට පුළුවන් හැමදාම දැන් ඔයාලා කියන්නේ කරන්නේ පාඩම් කරනවා කියලා පොත කියවන එකනේ. ඒක හරියන්නේ නැහැ. හරිද? ඒකෙන් අහලා තියෙන ප්‍රශ්න කරන්න. ඒ කියන්නේ අපි හැමදාම කරේ ඔයාලට එවලත් ඇති මම පොතේ. දැන් ඒකට අන්තිම ටික PDF එකක් දාන්න. ඒ පාඩමට අදාළ ප්‍රශ්න තමයි කරන්න. ඒකට මේ පාඩම හොඳට මතක තියෙනවා. හරිද? එක එක විදිහට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට පුළුවන් white board එක කාට හරි කියලා දෙනවා වගේ පාඩම මතක් කරගන්න. නැත්නම් කොලේක ලියන්න, ටැග් ගහ කියන්න. එක එක විදිහට ප්‍රැක්ටිස් කරොත් මේක මතක තියාගන්න පුළුවන්. අනිත් එක ෆිසිකලි ඇක්ටිව් වෙන්න ඕනේ. නිකාම් පුටුවක් උඩ වාඩි වෙලා හිටියම මොලේ වැඩ කරන්නේ නැහැ. ඒකට අම්මා මොන හරි කිව්වොත් කොල් ටිකක් ගාලා දෙන්න හරි දෙනවලා දෙන්න හරි මොකක් හරි කිව්වොත් දුවලා ගිහලා ඒක කරන්න. එතකොට අපේ ඔළුව ඇක්ටිව්. නැත්තම් ගේ වටේ හරි දුවලා ඉන්නේ. එතකොට මුතරෙන් මොලේ වැඩ කරනවා. අනිත් එක ගොලියක් විදිහට මතක තියාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් කවියක් කතන්දරයක් වගේ හදලා අර මොකද අන්නත හඩු කම්බි තනනවා වගේ එහෙම සින්දුවක් හදාගෙන ඒකෙන් ওই කරුණු ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. අර ඡේද පාඩම් කරනවට වඩා. අනිත් ක්‍රමය තමයි say it loud. ඔයාලට කෑ ගහලා කියන්න පුළුවන්. අපි නිකන් හිමීට පොත කියනකට වඩා කෑ ගහලා කියන්නේ මෙම රැට කෑ ගන්න බා. දවල්ට හොඳට කෑ ගහන්න. එතකොට ඒක හොඳට මතක තියෙනවා. හරිද? ඒක සුපිරි වැඩක්. ඊළඟට stay hydrated. දැන් හිතන්න පැලයක් වුණත් කරුණු කුට්ටම් වෙලා ඒක නාස වෙලා ගියාට පස්සේ වතුර පොදක් නැතුව ඒකෙන් ගෙඩියක් හැදෙන්නේ නැහැ නේ අපි දන්නවා. ඒ වගේ ඔයාලගේ මොලේ වේලිලා ගියාට පස්සේ ඒක මතක තියාගන්නේ නැහැ. උතර වතුර දෙන්න. වතුර බිබී පාඩම් කරලා බලන්න. හොඳට මතක තියෙනවා. ඒගොල්ලෝ කරපු එක්ස්පෙරිමන්ට් එකේ වතුර බිබී ප්‍රශ්න දීපු අය හොඳට වැඩේ කරලා තිබ්බා. අනිත් එක reward yourself. ඒ කියන්නේ දැන් හිතන්න ඔයාලා ආස තේ එකක් හරි අමගේ රස තේ එකක් හරි නැත්තම් ඔයාලා ආස කෑමක් හරි මොනවා හරි පළතුරක් හරි ඒක දැන් එකපාර කන්න එපා. මේ චොක්ලට් එක හරි මොකක් හරි තියන්න. කියලා මම මේක කන්නේ මේ ටික බලලා මේ පිටු දෙක ඉවර වෙලා කියලා එහෙම ටාගට් එකක් දෙන්න. අරක පෙනි තියන්න. ඒකට මොලේ මාර ආසයි අරක කන්ද කියලා ඒක ආසයි. ඒකට ඒක දිහා බල ඔයාලට වැඩ කරන්න පුළුවන්. හරිද? ඒක කන්න එපා. අර පොතේ ඒ කොටස ඉවර වෙනකම් කන්න එපා. ඒක තියාගෙන ඒක මම නිවෙන්න කලින් දැන් මම මේ ටික බලලම තමයි මේක බොන්නේ. කියලා ඒක බොන්නකො. ඒ ටික ඉවර කරන්න මොලේ මාර ඉක්මනට වැඩ කරනවා. අර තෑග්ග ලැබෙනවා. ඒක වටිනවද නැද්ද කියලා මොලේට අදාළ නෑ. ඒක ඔයාලා ආසම පෙන්නන්න මම මේක වට මේක වලලමයි. එතකොට මොලේ සුප්‍රියටම වැඩ කරනවා. ඔයාලට එහෙම වැඩ ගන්න පුළුවන්. එහෙනම් ගිහලා එන්නම් හැමෝටම බුදු සරණයි ජේසුස්වීටයි. ලබන සතියේ සමාන ඉදිරියම ක්ලාස් එක තියෙනවා. normal time එකට. හරි එහෙනම් bye.